ඊළඟටත් බලේ ඉන්නේ මේගොල්ලෝ තමයි. පරිත්‍යාගය කියන එක තියෙනවනේ. බුදුහාමුදුරුවෝ තරම් දීපු කෙනෙක් මේ ලෝකේ නැහැ. එක්ක වෙඩි තියලා මරලා දානවා. හරිද? අමති ගිහිල්ලා මිනිස්සුත් එක්ක ඇඬුවා කියලා ওই බන්ධනාගාරේ ඉන්න මිනිස්සුන්ට ජේලර් වලටවත් යහපතක් වෙන්නේ නැහැ. මේක කියවලා විතරක් පැවිදිලා සෑහෙන පිරිසක් ඇවිල්ලා තියෙනවා. ගෝයින්කා භාවනා ක්‍රමය කරලා තියෙන තායිලන්තේ. එයා එක විනාඩියක් ඇතුළත 9 දෙනෙක්ද කොහෙද මරලා තියෙන්නේ. පුළුවන් නම් ජනාධිපතිතුමා ඒ කට්ටිය යනකොට මිනිස්සු නිදාගන්න විදිය බලන්න. ඩියුටි වලට නිදාගන්නේ. කොහෙද මේ හිරකාරයෙක්ට වසුපත් ජීවිතයක් නැහැ. දැන් වෙන ආණ්ඩුවකින් අපි කියව වෙන කෙනෙක් දැන් ඔච්චර දුප්පත් තැනකින් ඇවිල්ලා කරන්නේ නැත්තම් තව ආණ්ඩුවකින් මොකද බලාපොරොත්තු වෙන්න බෑ ඇත්තට. බණ ඇහුවා කියලා කවුරුන් නිවන් දකින්නේ නැහැ. තමන්ගේ තණ්හාව අතු ගාලා දානවා. ඒ කාලේ ඇමතිවරු මාව ඇතුළට දැම්මා. ගෝඨාභය මහත්තයා කැමති වුණා. කැමති වුණාට පස්සේ ඕක අර යා ඉස්සර හම්බ වෙනෝනේ හාමුදුරුවරු හම්බ වෙනෝනේ මාසෙකට සැරයක්. ඔන්න තිත්තගල්ලේ හාමුදුරුවෝ මෙහෙම ප්‍රොජෙක්ට් එකක් ගෙනාවයි කියලා යා කියලා අර හාමුදුරුවෝ මට දෙන්න එපයි ගෝයේ වැඩේ කරන්න. මොන හාමුදුරුවෝද? ඔය ලංකාවේ ඉස්සර යා හම්බෙලා උපදෙස් අරගෙන කෙලව ගත්තේ. අපි ඉස්සරහට තාම මේ වැඩසටහනේ බන්ධනාගාර වලට සමහරට වෙන රටවල්වලදී මේ සාකච්ඡා අපි අරගෙන යනවා මිනිස්සු අතරට. අනුර කුමාර ජනාධිපතිතුමාට දුන්නේ මේ මිනිස්සයා මොන හරි දෙයක් කරයි කියලා. ඊට පස්සේ අර වාම වැඩසටහනක් කරේ අපේ සීවලි. ඔව්. අයිස් ගංජා ඒවා කණෙන් ලේනකම් කණෙන් හැර වෙනකම් ගහපු මිනිස්සු. අද අර දැක්කනේ භාවනා වැඩසටහන් කර කර ඉන්නවා. මගේ ගාවට ආව බන්ධනාගාර නිලධාරියෙක්. බන්ධනාගාර ඇමතියෙක් පත් කරන්නේ වොයිස් කඩ් දී ඉන්නද? ඉතින් ජනාධිපතිතුමාට ඉස්කෝලේ ගානේ බඩ ගන්න බෑ. ඉන්දියාවේ තිහාර් බන්ධනාගාරය ගත්තට පස්සේ ඒක යන ලොකු මෙඩිටේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. මුනිවරුම කරන්න පුළුවන් අවුරුදු 5ක් විතරයි ප්‍රෝග්‍රෑම් එක කියලා. දැන් ගෝඨාභය මහත්තයට ඕන වුණා කරන්න. හැබැයි එයාට අර ඉන්න හාමුදුරුවෝ සෙට් එක කියන විදිහටනේ කරන්නේ. තිත්තගල්ලේ හාමුදුරුවෝ කියන්නේ මේ රටට ගැලපෙන්නේ නැති මේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති කන්ට්‍රෝවර්ෂල් චරිතයක්. මෙයාකාට දෙන්න එපා හිරකාරයොත් එක්ක වෙන ගේමක් ගහයි. පොයට වැලිකඩ බණක් කියලා වැඩක් නැහැ. මට අනුර කුමාර ගැන විශ්වාසයක් තිබුණා. මේ මිනිස්සයා මිනිසුන්ට යමක් කරයි කියලා. ඔය ඒකදී බන්ධනාගාර ඇමතිතුමා මේක අහනවනම් කතා කරන්න. ඒතර මම කියන්නම් ලෝකේ රටවල් බන්ධනාගාර 20ක වෙන වැඩපිළිවෙල. අයිබෝන් අපි සිතුවිලි සක්මන අදත් පුරුදු විදිහට අපි තවත් එපිසෝඩ් එකකට මේ සූදානම් වෙන්නේ පූජ්‍ය තිත්තගල්ලේ ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ සමග. අද මම හිතන්නේ අපි කතා බහ කරන්නේ මොනවද? ඒ කතා බහ කරන දේ ඇතුලේ අපේ ජීවිතයට ලබා ගන්න පුළුවන් දේ මොනවද කියන කාරණාව මම හිතන්නේ මේ සමස්ත පැය ඇතුලේ ඔබට ඒක රාශී කරගන්න පුළුවන්කමක් හම්බ වෙයි. හැබැයි අපි මේ වැඩසටහන පටන් ගද්දි සහ පහුගිය දවස් කීපයකම නිරන්තරයෙන් කියපු කාරණාවක් තමයි මේ දුන්න පොරොන්දුවක් තමයි මේ PDF පොරොන්දුවක් තියෙනවා. මම හිතන්නේ ඒක ගැන අපිට මුලින්ම කියලා ඉන්න ඕනේ. ඒ වගේම තමයි තව ඉදිරියේදී කරන මේ ප්‍රජා සත්කාරයක් පිළිබඳවත් දැනුවත් කිරීමක් කරන්න අවශ්‍යයි. ඊට මත්තෙන්ම ස්වාමීන් වහන්සේ පිළිගන්න කැමති ගෞරවනීයව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ඔබ වහන්සේ විසින් මේ සම්පාදනය කරපු මේ පොත් කීපය නම්බරේ දැම්මම මම අද ඕස්ට්‍රේලියාවේ හිටියේ නම්බර් 200කට වඩා ඉල්ලලා තියුණා. එතන මම අපේ කට්ටියට කිව්වා මට PDF එකක් එවන්න යවන්න කියලා. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා මැෂින් වල බලනකොට ඒ ඔක්කොම මේ ඩිලීට් වෙලා. එතකොට මට දැන් අයි නම්බර් 200 හොයාගන්න බෑ. පිටිපස්සට ටික කීප දෙනෙක් ගියාම මොකද ගොඩක් කෝල් එන නිසා. ඒ නිසා මේ දැන් මේක දෙකක් තියෙනවා. දැන් මේ පොත් දැන් මේ අපේ ගත්තට පස්සේ ඔයාව අතට ගත්තේ මේ විශ්වයේ අභිධර්මය ගැන සරලව ඉගෙන ගන්න දහම් පාසල් වල ගොඩක් අයට අපි ඉස්සර අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ පොඩි ළමයින්ට පවා තේරෙන්න චෛතසිකයක් කියන්නේ මොකද්ද, රූපයක් කියන්නේ මොකද්ද, සුද්ධාෂ්ටකයක් කියන්නේ මොකද්ද වෙනම උගන්වලා තියෙනවා. ඒතර දැන් මම මේක අපේ අර මල්ලි කෙනෙක් අයි මේ පොත් ටික හොයාගෙන PDF කරගත්තා. ඉල්ලන අයට යවන්න. ඒකට නම් ඇත්තටම මුදල් ඕනේ නැහැ. මට ඒ මල්ලි සෙන්ඩ් කරා සතියක් ඇතුළත. අයිත් ඒ අය නම්බරයට දාන්න. අනිත් එක දැන් මේවා අපි පොත් ටිකක් ඊට පස්සේ ගහලා තියෙනවා. කාට හරි ඕන තව නම්බරයක් දාන්න පොතම ගෙදරට ගෙන දැන් PDF එකේ ස්වාමීන් වහන්සේ අපි නම්බර එකක් ඩිස්ප්ලේ කරමුද අපේ ඔව් ඩිස්ප්ලේ එකේ දාමු. ඒ නම්බර දෙකක් දාමු. එතකොට දැන් මේ පොත් තියෙනවනේ දැන් මේක print මුදල විතරයි යන්නේ. මේක print කරන්න සාමාන්‍ය රුපියල් 150ක වගේ 200ක වගේ මුදලක් යන්නේ. ටික එතකොට කාට හරි ඕන නම් පොතේ වන්නත් පුළුවන් ගෙදරටම. එතකොට එයාට තියෙන්නේ ඒ print එකේ ඒ නම්බර එකේ මුදල ගන්න.
නැත්නම් PDF එකේ වන්නත් පුළුවන්. ඒකට ඉතින් සල්ලි ඕනේ නැහැ. ඔය PDF එක ගෙනල්ලා පොතක් කරගන්න ගියොත් එයාට ඊට වඩා වැඩි මුදලක් යනවා ෆොටෝකොපියක් ගහලා. ඊට මේ පොතත් එක්ක ගෙන්න ගන්න පුළුවන්. දෙකම ඕන විදියට එවන්නම් කොහොම හරි. මේක මේ කරගන්න නේ ඕනේ. ගොඩක් ඒ කියන්නේ මට 200කට වඩා දාලා තියෙනවා මම ගණන් කරගෙන ගියා නම්බරේ දාපු ගමන් කීප දෙනෙක්ට තියෙනේව යවන්න බැරුණා. අනිත් අය දැන් නම්බරෙන් දාන්න ඔටෝට ඕන PDF එක නම් PDF එකක් කියලා දාන්න. එතකොට ඒක දානවාට පොතක් ඕන අනිත් නම්බරයට ගිහලා ගෙදෙට්ටම ගෙන්න ගන්න. එතකොට ඒ අර මුද්දර ගාස්තුයි ඒ යන print මුදලයි විතරයි යාට යන්නේ. ඉතින් මෙතන තියෙන අභිධර්මය ගැන ඊට පස්සේ මෙතන තියෙනවා ධම්මපද ගාථා අරගෙන ඒ ගාථාවක් ගැඹුරු සංගවුණු අර්ථය කොහොමද කියලා ඒ විස්තර කරපුවා. එතනින් ගියා මෙතන තියෙන දැන් මේ බුදුදහම කියන්නේ ලංකාවේ තේරවාදී බුද්දිසම් එක විතරක් නෙවෙයි මේ ජපානයේ සෙන් කතා. ඊළඟට මේ සිහිය කියන චෛතසිකය ගැන කරපු විශේෂ දේශනාවක්. මේකෙන් ගොඩක් මේක කියවලා විතරක් පැවිදිලා සෑහෙන පිරිසක් ඇවිල්ලා තියෙනවා. මට කියලා තියෙනවා. ළඟදිත් ඕස්ට්‍රේලියාවේ ඉඳලා එනකොට හාමුදුරුවෝ කෙනෙක් හම්බුණා. වෙන ආරණ්‍යක මහණෙක් එයාගේ මෙන්න මේ පොත කියවලා තමයි යා මහණ උනේ කියලා. ඒ අමානුවංශ ඔබ ළඟයි කියන එක කියවලා යාට මහණ වෙන්න හිතුණා කියලා. ඉතින් උන්වහන්සේ මේ දැන් ඕස්ට්‍රේලියාවේ මහණ දම් පුරන ලංකාවට එදා එන දවස් හම්බුණා. මේක මේ අපේ මෙයත් එක්ක අපේ කලනත් එක්ක යන සාකච්ඡාව තමයි තියෙන්නේ. කාලාරාමයේ යාගේ මාතෘකාත් එක්ක අඳුරෙන් එළියට විශ්ව සුවඳ කියලා මේ තියෙන මේ ප ဋ ාණය ගැන විස්තර කරපුවා. ඉතින් ඒ නිසා මේ පොඩි පොත් වලට ගහලා තියෙන ඕන කෙනෙක්ට පොයට සිල් ගන්නකොට කියව ගන්න ඒ අකුරු ඒවත් එක්ක. ඉතින් ඒක නිසා කාට හරි ඕන නම් මේ නම්බර දෙකට මේව කරන්න මම මෙහෙමයි. දැන් එක්කනේ PDF එකේ ඔක්කොම එවන්නේ නැහැ. එයාට පොත් දෙක තුනක් එවනවා. ඒක කියවල ඉවරුනහම එයා මැසේජ් එකක් දාන්න නැත්නම් බොරුවට දාලා වැඩක් නැහැ. අපි මල්ලි කෙනෙක්ට වෙනම පඩි කියවන ඒවා ටික සෙන්ඩ් කරන්න. ඒ නිසා දෙක මම කියලා තියෙන තුන දාන්න කියලා එන නම්බර්ස් වලට. මේ අනිත් අයට ඕන නම් ඒ පොඩි මුදලක් මේව කරලා print එකයි මුද්දර ගාස්තු වෙලා ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අපි මතක් කරන්නේ දැන් අපි මේ යන සිතුවිලි සක්මන අපි ගමට අපි අපිට බන්ධනාගාර වලට ගෙනියන්න හිටියේ. දැන් අද බන්ධනාගාර වල ලොකු ප්‍රශ්නයක් ලංකාවේ. අපි ඊළඟට පළවෙනියට මේ පොයටනේ ලබන පොයට මොකද අපිට එක රුපියල් මිලියනයකට වඩා යනවා. දැන් මේ කොළඹ ඉඳලා යන්න ඕන කැමරා හයක් ගෙනියන්න ඕන. ඊළ ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරන්න ඕන ලොකු මුදලක්. එහෙ ගිහින් රැට නතර වෙලා ඉන්න ඕන ලොකු ක්‍රූ එකක් යනවා. ඒත් අපි අර දැන් මම හිතුවා අරණගම් විල පැත්තේ තියෙන දුෂ්කර ගමක් අලියන අති දුෂ්කර ගමක් සම්පූර්ණ පාසලක් පස්සේ දැන් මේ මම ගියේ දවස් 10කට කලින් යනකොට ඒ ළමයින්ට ගොඩක් අයට සපත්තු නැහැ. අද වෙනකොට මේකට අපිට එකතු කරන්න පුළුවන් ඒ රූපරාම මම මේ සතියෙන් ගෙනහිල්ලා දුන්නා මේ අඳුරන අයට කියලා. ඒ නිසා මේ දැන් මේ ධර්මදේශ සාකච්ඡා අහනවනේ. ඒක අහුවා කියලා මිනිස්සුන්ගේ හිතේ තණ්හාව නැති වෙන්නේ නැහැ. තමන් පුළුවන් විදියට මේ වගේ උදව් කරනවා. මම මේ වගේ ප්‍රොජෙක්ට් පටන් ගන්නෙත් ඇත්තටම බණහන අයට පරිත්‍යාගය කියන එක තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ තරම් දීපු කෙනෙක් මේ ලෝකේ නැහැ. ඉස්මස්ලේ ඔක්කොම දීලා නැත්තම් මේ බණ ඇහුවා කියලා කවුරුන් නිවන් දකින්නේ නැහැ. තමන්ගේ තණ්හාව අතු ගාලා දානවා. අපි පස්සේ කවුරු හරි එනවනම් දැන් මගේ බලාපොරොත්තු වෙයි ගම අති දුෂ්කර ලංකාවේ ගම අවුරුදු 2ක් ඇතුළත දිව්‍ය ලෝකයක් කරන්න. අපි අපායට ගියාම උනත් පරිත්‍යාගී මිනිසුන් ගියොත් අපායත් දෙව්ලොවක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකේ දැන් වැඩ ටික පටන් ගත්තා. එතන ළමයි 400 ගාණක් ඉන්නේ. මේ ගම්වල මිනිස්සු අති දුෂ්කර ජීවිතයක් ගෙවන්නේ. මම හිතනවා අපිට පුළුවන් කියලා මේ දැන් ඊළඟ පොය වෙනකොට නෙවෙයි ඊළඟ පොයට ඔක්කොටම ලංකාවේ ලයිව් බලා ලෝකෙමටම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජූලි මාසෙට එතකොට අපි එදාට බලාපොරොත්තු වෙනවා ඒ පන්ති කාමරයේ උෂ්ණත්වය ඉතාමත්ම වැඩි. ඒතර එක පන්ති කාමරයක් සම්පූර්ණ හදලා කොවටි ගාලා ඉන්ටර්නැෂනල් විදියට AC කරලා දෙන්න. එදාට ඒක බලා ගන්න පුළුවන්. ඊපස්සේ එතන පැලේ ඉඳලා ළමයි එකේ පරිසරය පිළිබඳව දැන් මේ මාස දෙකට මම යාලා ටාස්ක් එකක් දීලා තියෙන ඉස්කෝලේට. මෛත්‍රී භාවනාව මම කියන්න මට අදත් එවලා තුන කරලා මට මම එතන ඉන්න අපේ බණහන හාමුදුරුවෝ කෙනෙක් ඉස්කෝලේ උගන්වනවා. යාට එනවා මට වීඩියෝස් එවන්නවා. ඒතර මම හදන්නේ මේ භෞතික දෙයක් දෙනවට වඩා ඒ ගමේම පරිකල්පනය හිතන විදිය අවුරුදු දෙකක් ඇතුළත එකපාර මිනිස්සුන්ට වෙනස් වෙන්න බෑනේ. චුට්ට වෙනස් කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් මෙත්සිත ඇතුලේ ප්‍රොසෙස් කරනවා නම් දියුණු කරනවා නම් ටික ටික හරි යාගේ ජීවිතේ එන්න ලස්සන වෙනවා කියලා. ඉතින් ඒක දක ගන්න පුළුවන් ඉදිරි අවුරුදු දෙක ඇතුළත. ඒ වගේ ලොකු ලස්සන වැඩපිළිවෙලක් හදලා තියෙනවා සිතවිලි වල විතරක් සක්මන් කරන්නේ නැතුව භෞතික ලෝකයට ඇවිල්ලා තමන් දාඩිය මාසෙ හම්බ කරගන්න දේවල් අපි ෆවුන්ඩේෂන් එකක් හදලා තියෙනවා. එහෙම නැත්නම් අපිට දෙන්න අකමැති නම් ඕන ඉස්කෝලේට ගිහිල්ලා ඒ විදුහල්පතිලා ඉන්න කතා කරලා කරන්න පුළුවන්. මම දැක කීව දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා මේ සල්ලි දෙයිල්ලන්නේ ඊට පස්සේ ඔබ වහන්සේ දාලා තිබ්බා අපට සල්ලි එපා ගිහිල්ලා බලලා මොකද මම දැන් මේ පපත්තිය යවුවා ඊයේ පෙරේද මම එකපාරක් ගිහයි ගියේ නම යන්න ඉන්න 60 70000ක් යනවා. ඒකේ සපත්තිය වන්න පුළුවන් බස් එකකට දාලා මම්ම ගිහිල්ලා කඳුරු වෙලා බස් එකකට දාලා එහෙන් ගන්න කියලා
ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා අරණ ගංගලට අරන් ගිහිල්ලා බෙදලා මට පින්තූරය වෙලා තුනා. අපි මේක ඇතුළට තමයි වාට දෙන්නම් දාන්න බලාගන්න. ඔව් මට දෙන්න. ඉතින් ඒක නිසා අපි ඉස්සරහට තව මේ වැඩසටහනේ බන්ධනාගාර වලට සමහරට වෙන රටවල්වලදී මේ සාකච්ඡා අපි අරගෙන යනවා මිනිස්සු අතරට මාසෙට එක දවසක්. ඉතින් ඒකට කට්ටියට සහයෝගය දෙන්න පුළුවන්. දැන් අර මම කිව්වා ඊශ්‍රායලයේ වැඩ කරන අම්ම කෙනෙක් ඉන්නවා. එයා ලොකු සහයෝගයක් දෙනවා කිව්වා මේ එදා යන දවසට අපිට උදව් කරන්න. මොකද ඒ වගේ තවත් අය ඉන්නවනම් අපිට කියන්න අපි ඕනනම් ඉස්කෝලයකට දැන් මේ ඉස්කෝල වලට එන්න පුළුවන්. හරිම ලේසි. ඒකත් එකේ ඉඳලා පහ වසර ළමයින්ට බණ කියලා වැඩක් නැහැ නේ. වැඩක් නැහැ. පහෙන් ඉහළ දෙමාපියන් එක්ක පැයක් දෙකක් සාකච්ඡා කරලා ඊට පස්සේ හවස අපේ මියුසික් ගුරුකුල් එකේ ළමයි එක්ක ඒ ගමේ මිනිස්සුන්ට සින්දුවක් කියලා එතන දෙමාපියෝ ළමයි 1000කට විතර එදා දන්සලක් දීලා අපිම ගිහිල්ලා කෑම ගෙනහිල්ලා ඔය ගමේ මිනිස්සුත් එක්ක එකතු වෙලා උයලා දන්සලක් දීලා මේ පොය නෙවෙයි ඊළඟ පොයට ලස්සන වැඩසටහන ලෑස්ති කරලා තියෙනවා. මේ අහන අයටත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. පුළුවන්. දායකත්වය සපයන්න පුළුවන් ස්වාමීන් වහන්සේගේ පෞද්ගලික දුරකථන අංකය අපිට තියෙනවා. ඊට පස්සේ මගේ දැන් ඒකට දෙනවා මම ෆවුන්ඩේෂන් එකක් හදලා තියෙනවා. ඒකේ නම්බර්ස් තියෙනවා. ඒක මට පෞද්ගලික එකක් නෙවෙයි. ඒකට දාලා අපි ඒකේ වැඩ ටික කරලා ඔක්කොම කරන්න පුළුවන්. ඔව් එහෙම මොකක් හරි කුකුසක් තියෙනවා නම් කාට හරි ස්වාමීන් වහන්සේ මම කියන්නේ ඒකගෙන අය දාන්න එපා. මොකද මවට උත්තර දෙන්නවත් අමාරුයි. අපේ දුන්න නම් දුන්නනේ එහෙම තියරිය තමයි අපේ යන්නේ. ඉස්කෝලේට ගිහිල්ලා බලලා කරන්න. ඔව් ඒ සියලු ලිපින ටික අපිට දාන්න පුළුවන් ඒක. ඔව් ඇඩ්‍රස් එක දාන්න පුළුවන්. ඒක කෙලින්ම සම්බන්ධ ඇත්තටම මම හිතුවේ දැන් මේ පවතින රජය දැන් බන්ධනාගාර ප්‍රශ්නෙත් ගත්තොත් මේක මද ගානම් මැරිලානේ. මම හිරේ හිටපු කෙනෙක්නේ. මම මොකද සත්තු මරණ එකත් එක ආගිව් කරන්න ගිහිල්ලා මම ඒ කාලේ ඇමතිවරු මාව ඇතුළට දැම්මා. මම දැක්ක දෙයක් තමයි මම හිටියේ ත්‍රිකුණාමලේ බන්ධනාගාරේනේ. එතකොට ඒක ඉන්න පුළුවන් 600යි නම් ඉන්නවා 3000කට වඩා. ඒ 600ක් ජීවත් වෙන්නවත් ඉඩ නැති තැනක 3000කට වඩා ඉන්න සත්ව සර්පයෝ දාපු වගේනේ. දැන් වැලිකඩවලත් එහෙමයි ක්‍රවුඩඩ් 5000කට 40000ක් ඉන්නවා කියලා කියන්නේ. එතකොට දැන් මේ රජය ඇවිල්ලා අවුරුදු දෙකක් නෙමෙයි අඩුතරේ අපිට ටැක්ස් ගහනවනේ සීනි වලට ගහනවා තෙල් වලට ගහනවා මොකද මේ ආව කියලා ටැක්ස් එක අඩු වෙන්නේ නැහනේ. ওই ගහන එකේ සීනි වලට තා රුපියලක් ගහලා පොලිතින් බෑග් එකකට දැන් පොලිතින් කියන්නේ අර විනාශයන්නේ. තා රුපියල් 2කින් වැඩි කරා කියලා කවුරු මොකක් කියන්නේ නැහැ. ওই යන මුදලෙන් ওই බන්ධනාගාරයට තව බිල්ඩින් දෙක හරි හදලා දුන්නොත් දැන් ওই අද ඉන්න බෑ රජය කරන දැන් පෙර රජය අය දැන් ඇතුළට යනවනේ හොරකම් කරා වංචා කරාගෙන මේ ඉන්න අයටත් යන්න වෙන්න පුළුවන්. හැමෝටම සුවදායි. ඔව්. ඉතින් මං කියන සල්ලි හොයාගන්න වෙන ඔය ක්‍රමයෙන් මගේ පොලිතින් බෑග් ප්ලාස්ටික් බෑග් ඒවට රුපියල් 2-5 ගහන්න. සල්ලි හොයාගෙන ඒ සල්ලි ටික අර වගේ දේවල් කරා. ඊට පස්සේ අපි මේ පාසල් වලට කරන්න ඕනේ අලි ගහනවා. අලියන ගම්මාන. දැන් මම මේක හදලා පෙන්නන්න. එතකොට මේක දේශපාලනයක් නෑ කාත් එක්ක. මම හැමෝටම කියන ජනාධිපති හරි කවන්නේ අගමැති හරි කවන්නේ අනුර කුමාර හරි කවන්නේ ඉතින් නාමල් හරි කවන්නේ සජිත් හරි කවුරු හරි උදව් කරනවා. කාට හරි හොඳක් නේ වෙන්න ඕනේ. ගමකටනේ. දිලිත් හරි කවන්නේ. හරිද? කවුරු හරි උදව් කරනවා නම් මේක වෙනස් කරලා ලොකු දෙයක්. මොකද මම එකේ ගොවිතැන කරන එකේ ඉඳලා යාලට වෙනම කියන්නේ ගොවි සමිතිය ඇති කරලා වෙනම වැඩපිළිවෙලක් හදලා දෙනවා ඒ ගමට. එතකොට මේ ඊළඟම චින්තන රටාව වෙනස් කරන්න හිමීට. ඉතින් මේ රජයට පුළුවන් ওই ටැක්ස් එකෙන්ම ওই ඉස්කෝල ටික දැන් අපේ ජනාධිපතිතුමා කියන්නේ දිව්‍ය ලෝකෙක පහළ වෙච්ච කෙනෙක් නෙවෙයිනේ. ඒකර කෝච්චියා කියන තනි සිග්නල් කඩුව ගාග. ඒවයි විගුල හෙන ගේමක් ගහලා ඒ කියන්නේ ආරි අමාරුවෙන් ජීවිතේ ඇවිල්ලා ආපු කෙනෙක්නේ. දැන් මේ අවුරුදු දෙකක් කියන්නේ වැඩ පෙන්නන්න හොඳම කාලේ. මම දැන් උතුරු නැගෙනහිර ඇවිද්දා. ඒ පාසල් වලට වෙච්ච දෙයක් නෑ. තා තුනක් තියෙනවා. වැඩ පෙන්නන්න. මං කියන්න ඕන කරන විදිය හරිම ලේසි. ජනාධිපතිතුමාට ඉස්කෝලේ ගානේ බඩ ගන්න බෑ. අගමැතිතුමියටනේ දීලා තියෙන এডুকেෂන් එක. මම කියන්නේ අතනින් බදු ගහලා ඒ සල්ලි වලින් මේ ටික AC කරලා ඒ ළමයිට ඒ පහසුකම් දෙන්න. දැන් වෙන ආණ්ඩුවකින් අපි කියව වෙන කෙනෙක් දැන් ඔච්චර දුප්පත් තැනකින් ඇවිල්ලා කරන්නේ නැත්තම් තව ආණ්ඩුවකින් මොකද බලාපොරොත්තු වෙන්න බෑ ඇත්තටම. හරිද? ඉතින් ඒ නිසා කරගෙන යන වැඩ පිළිවෙල ඕන කතා කරන්න ඕන ඇවිල්ලා හරි කියලා දෙන්න මෙහෙමයි කරන්න ඕන හමුදාව ඉන්නවා. ඔය දැන් බන්ධනාගාර හදන්න යනකොට මෙයා ඒකේ සල්ලි ඕනේ නැහැ. ඔය අච්චුකාර කට්ටියම අත්වැඩට අරගෙන හමුදාවෙන් දාලා ඔය බිල්ඩින් ටික ගොඩාක් කොස්ටි අඩු කරගන්න පුළුවන්. එතකොට මේ බන්ධනාගාර ඇමති කෙනෙක් ඉන්නවා. ඇමති ගිහිල්ලා මිනිස්සුත් එක්ක ඇඬුවා කියලා ওই බන්ධනාගාරේ ඉන්න මිනිස්සුන්ට ජේලර් වලටවත් යහපතක් වෙන්නේ නැහැ. කරන්න ඕන එකම දේ තමයි දැන් සල්ලි ගන්න දැන් ඒකනේ ආණ්ඩුවක බලයක් හම්බ වෙලා තියෙන. දැන් පොලිතින් බෑග් එක රුපියලයි දෙකයි තාත් 5ක් ගැහුවත් අවුලක් නැහැ. පරිසර විනාශ එක පැත්තකින් අඩු වෙන රුපියල් 5 මිනිස්සු හිතන්නතෝ ගනි. ඒත් මොකද වෙන්නේ ඒ ටික පුළුවන් ඔය බන්ධනාගාර ටික এডুকেෂන් ඔය ඉස්කෝලේ ටික දැන් මේ කොළඹ ඉස්කෝලේ එකට යනවා මම ගිය ගාල්ලි ඉස්කෝලේ එක බැලුවා පන්ති කාමර AC කරලා ස්මාර්ට් බෝඩ් තියෙනවා හරිද ඒක දෙමාපියෝ තමයි ඉස්කෝලේ හදාගෙන තියෙනවා ඒ දෙමාපියන්ට එහෙමවත් කන්නේ නැහනේ එතකොට රජයේ පුළුවන් නම් මේ පහසුකම් දෙන්න ඕන එකම රටක ජීවත් වෙන ළමයිනේ දැන් මේගොල්ලෝ ආවේ එහෙම කියලානේ
ඉතින් මට නම් අවුරුදු 2ක් ඇතුළත ලොකු වැඩපිළිවෙලක් පේන්නේ තා 3ක් තියෙනවා. ඒ නිසා දැන් මිෂන් එකක් තිබිලා ආවනම් මේ දෙක ඇති වැඩ කරන්න. අද එහෙනම් ඒ ගොඩනැගිලි වල AC වල ළමයි ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා ඊළඟට ඒ ඉස්කෝල වලට දැන් ළමයි 400 ගාණක් ඉන්න පාසලක්. නමුත් ලෙදර් ඒ ක්‍රීඩාව දියුණු කරගන්න කෝචස්ලා නැහැ. දැන් මෙහි කොච්චර ඉන්නවද කෝචස්ලා? කොළඹ ඉස්කෝලයක් ගාල්ලි ටවුන් බද කුරුණෑගල නුවර ගත්තට පස්සේ ඒ ළමයිනේ. ඒ දාන්න බැරි කොච්චර ඉන්නවද ළමයි දාන්න පුළුවන් කෝචස්ලා. ඉතින් දාලා මම කියන්නේ මම දැන් ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකත් ලෙදර් කරලා පළාත් සභාවත් එක්ක කතා කරලා කෝච් කෙනෙක් දාගෙන එහෙම කරන මම වැඩපිළිවෙල මේ ඉදිරි අවුරුදු දෙකේ හදලා තියෙන්නේ මේ කියන්නේ මනස දියුණු කරනවා වගේ මේ ළමයින්ට භෞතිකව දියුණු කරගන්න. ඒකත් එක්ක අපේ අයටත් එකතු වෙන්න පුළුවන් රජයට එකතු වෙන්න පුළුවන්. මම කියන්නේ අපිට එක පාසලයිනේ කරන්න පුළුවන් උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි. ඒ තියෙන සමස්ත පාසල් පද්ධතියටම මේ ඉදිරි අවුරුදු තුන ඇතුළත මේ ආණ්ඩුව ලොකු දෙයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ මේ හරි අපූර්ව කතාවක් ඔබ වහන්සේ කියන්නේ අපි මනස දියුණු කරන්නත් ඕනේ භෞතිකව දියුණු කරන්නත් ඕනේ. හැබැයි මේ මනස දියුණු වෙන්නේ නැති තැන් බොහොමයක් තියෙනවා. දැන් මේ අපිට මේ ඊයේ පෙරේදා දකින්න හම්බෙන සිද්ධි මුණ ගැහුණු සිද්ධි අපි මේ පටිගත කරන දිනේ ඔය හිරගෙදර සීන්. ඒකෙදි මම වාට කියන ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණාම මම දුන්න හිරගෙවල් වල රීහැබිලිටේටර්ස් කරන ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට ඒක දුන්නට පස්සේ ඒක මට කිව්වා ඊට පස්සේ හදලා දෙන්න කියලා. ඊට පස්සේ මම පිටු දෙකකට හදලා දුන්නා මොකද්ද කරන්නේ. දැන් ඉන්දියාවේ තිහාර් බන්ධනාගාරය ගත්තට පස්සේ ඒක යන ලොකු මෙඩිටේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. දැන් ගිහිල්ලා ඕන කෙනෙක්ට ගිහිල්ලා අන්තර්ජාලය බලන්න ඕනේ. ඉතින් මම කිව්වා ඒ වගේ අපි කට්ටිය දාලා කැමති හිරකාරයෝ දැන් මුලින් මේක ලංකාවේ මේ ඇත්තටම කරා මම චීෆ් ජේලර් කෙනෙක් එක්ක වැලිකඩ බන්ධනාගාරය කරා නුවර බන්ධනාගාරය කරා ඊට පස්සේ මේ කොහෙද මේ ඔය සිරිපාද පැත්තේ තියෙන යනකොට තියෙන්නේ. එහි බන්ධනාගාරය අතර එක ගොඩක්ම කරා. මේ රත්නපුරේ නෙමෙයි ඊට කුරුවිට බන්ධනාගාරය. හරිද? ඒක කරා. ඒක කරාම අපි කුරුවිට බන්ධනාගාරේ තාම මගේ ගාව ඡායාරූප තියෙනවා. ඊට අපේ අර ගුරු හාමුදුරුව කෙනෙක් ඇවිල්ලා එයා මමයි දෙන්නම අපිත් හිරගෙදර ඉඳගෙන දවස් 10 20 කරා. තාමත් භාවනා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් වල තාම භාවනා කරන් යන අය ඉන්නවා. මම දැන් මේ මාව කළුතර බන්ධනාගාරගත කරා සතියකට. එතන මම භාවනා පුරුදු වෙලා තාම භාවනා කරන් යන අය ඉන්නවා. ඒතර අද ඒකේ ඉන්න චීෆ් ජේලර් ඉන්නෝනේ. අනුරාධපුරේ ප්‍රශ්නයක් වුණානේ. අර ජනාධිපති සමාව යටතේ මොහාන් කියලා මේ මහත්තයා තමයි ඒ කාලේ චීෆ් ජේලර් ඉඳලා අපිව ලවා ඒක කෙරෙව්වේ. අදන්නේ මිනිස්සේ ගෙදර ඉන්නවා. අර ජනාධිපති සමාව දුන්න එකට රජය එයාලගේ වැඩ ඉන්ට්‍රොඩියුස් කරලා තාම මානව හිමිකම් එකනොත් වැඩ දෙන්න කියලා තාම දීලා නැහැ. ඒ වගේ දක්ෂ මිනිස්සු කොන් කළා දානවා. ඇත්තටම අති දක්ෂයෙක්. එතකොට එයා කරේ හිරකාරයෝ කොහොමද කුඩු ගහන අය කැමති අය අරගෙන සෑහෙන උදව් කරා. අපි ඒ හිර ඇඳුම අයින් කළා ඒ කාලේ සුදු ඇඳුම් දීලා එයා කැමැත්තෙන් මුලින් ගන්න නෑ ඔක්කොම කැමැති කට්ටිය තමයි ගන්න. ඒතර ඒගොල්ලන්ට චීෆ් ජේලර්ලා හරහා තමයි දානි පූජා කරන්නේ පින්තූර මංගාව තියෙනවා. ඉතින් ওই වැඩපිළිවෙල මට ඕනුණා දැන් ඇත්තටම අවුරුදු 3ක් විතර කරාට පස්සේ ලොකු වෙනසක් කරන්න පුළුවන් මිනිස්සෙක්. ඒතර පුළුවන් රජයට තීරණය කරන්න අවුරුදු මෙයාලට පොදු සමාව දෙනවද නැද්ද කියලා මුනිවරයෙක් ගන්නට ගේන්න පුළුවන්. ඉතින් අවුරුදු දවසට පැය 8 ගානේ අවුරුදු 3ක් එක දිගට මානස පුරුදු කරනවා කියන්නේ ලොකු ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ 180ක්ම වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒකට මම වැඩපිළිවෙලක් හදලා දුන්නා. ගෝඨාභය මහත්තයා කැමති වුණා. කැමති වුණාට පස්සේ ඕක අර යා ඉස්සර හම්බ වෙනෝනේ හාමුදුරුවරු හම්බ වෙනෝනේ මාසෙකට සැරයක්. ඔන්න තිත්තගල්ලේ හාමුදුරුවෝ මෙහෙම ප්‍රොජෙක්ට් එකක් ගෙනාවයි කියලා යා කියලා අර හාමුදුරුවෝ මට දෙන්න එපයි ගෝයේ වැඩේ කරන්න. මොන හාමුදුරුවෝද? ඔය ලංකාවේ ඉස්සර යා හම්බෙලා උපදේශ අරගෙන කෙලව ගත්තේ. අර නායක මේ නායක කට්ටිය එයාලා මට දෙන්න එපාකෝ. දැන් මම සල්ලි පඩියක් ගන්න මං හිරගෙවල් වල මගේ ජීවිතෙන් කාලයක් ඉන්න ඕනේ. මගේ මහාන වෙච්ච අය ඉන්න ඕනේ හිරගෙදර. මොකද උදේ එයාලත් එක්ක පැය 8ම අපි ගත කරන්න ඕනේ. එතකොට මගේ ජීවිතේ කොටසක් මට හිරගෙදරට වැය කරන්න වෙනවා. නමුත් ඒත් කමන්නේ අවුරුදු 3-4කට පස්සේ මිනිස්සු 500,000ක් හිරගෙවල් වල ඒකෙන් 180-800ක් විතර වෙනස් වෙනවා කියන්නේ රටකට ලොකු චේන්ජ් එකක්. මේ මිනිමරුව කුඩුකාරයෝ. එතනම ඒවා අවම පහසුකම් ඉල්ලුවා. ඉතින් මේ පහසුකම් රජයට දෙන්න බැරි නම් අපේ දායකයන්ගෙන් කොට්ට මෙට්ට භාවනා කරලා හදලා කරන්න පුළුවන්. නමුත් දැන් මේ රජයට ආව මේ වැඩපිළිවෙලක් තියෙනවා. දැන් ලෝකෙ තිහාර කියන්නේ ඉන්දියාවේ අති ක්‍රවුඩඩ් බන්ධනාගාරය. ඒක ඇතුලේ පවා යනවා. දැන් තායිලන්තේ, නෝර්වේ, ඕස්ට්‍රේලියාවේ, දැන් ඕස්ට්‍රේලියාවේ පවා යනවා. ඉතින් දැන් නමුත් ලංකාවට දැන් අපි වගේ මිනිස්සුන්ට පුළුවන් මිනිස්සු වෙනස් කරන්න. එක දවසේ මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න බෑ. ඒතකොට මේ මිනිස්සුත් එක්කම ගත කරන්න ඕනේ. ඒ වගේ මෙයාලා ඒක හරියට කරගත්තොත් දැන් මම දන්න විදියට කැනේඩියානු රටවල් වල තියෙනවා ඒගොල්ලෝ ව්‍යායාම් කරනවා යා වැඩපිළිවෙලක් යනවා ඒක දවසක් ඒක හරියට කරොත් එයාගේ අච්චුවෙන් දවසක් අඩු වෙනවා. දැන් මේක අවුරුදු 8කට ආවනම් 4ක් ඒව කරා කියන්නේ මේ මිනිස්සු හොඳටම රීහැබිලිටේට් වෙලා. දැන් අපේ මොකද්ද වෙන්නේ? දැන් වැරදි කරන මිනිස්සුත් අතුරට යනවා. වැරදි නොකරන මිනිස්සුත්
බන්ධනාගාර ගත කරන පොලිසිය මැරිච්චගේ තැකි උසලත් තින්නවා ඔය දැන් සමහර අයට ඒක තමයි සැකකරු ඉන්නනේ සැකකරු යනවා දැන් ඊට පස්සේ පොල් ගෙඩිය කඩපු එක පොඩි හොරුත් යනවා ඊට පස්සේ ඔතන ඉන්නවා බන්ධනාගාරය ඇතුළේ ලොකු පාතාල නායකයෝ ඒගොල්ලෝනේ ඒගොල්ලෝ ඇවිල්ලා රජදහනක් වගේ ඒගොල්ලෝ අර පොඩි මිනිස්සු ඊට පස්සේ එළියට ගියාම පාවිච්චි කරනවා සැකකාරයෝ එයාගේ ගේම් ගහන්න එතකොට රජයකට තාම බෑ ඒ වගේ සැකකරුවෝ ආවට පස්සේ මිස් කරන්නේ නැතුව වෙන තැනක් හදලා තියාගන්න දැන් මෙයාලා එතකොට දැන් රටක් හදන්නනේ ආවේ. ඉතින් අවුරුදු දෙකකට කලින් එන්න කලින් තීරණය කරලා තියෙනවනේ මේ දෙකට හදලා මෙහෙම වෙන් කරනවා කියලා. කොහොම හදලා තියෙනවද? ෆේල් ඒවා තියෙන. හරිද? ඉතින් මම නම් හිතන්නේ ඊළඟට කට්ටිය ආවත් ඔහොමම තමයි කරන්නේ. මට සජි කරුවාවත් මම නම් හිතන්නේ ඒගොල්ලන්ට මිෂන් තියෙනවා කියලා ඕවට. දැන් මේ එතනින් ගියාට පස්සේ දැන් රීහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් වල දැන් මේක කිව්වනේ අපිට කතා කරන්න පුළුවන්. කළා දෙන්න සම්පූර්ණම. මහා විශාල මුදල් යන දේවල් නේ අපේ ජීවිතේ කප කරලා මනුස්ස 1000 2000ක් වෙනස් වෙනවා කියන්නේ මුනිවරුම කරන්න පුළුවන් අවුරුදු 5ක් විතරයි ප්‍රෝග්‍රෑම් එක කියනවා. අනිවාර්ය වෙනවා. මොකද මේ මිනිස්සුන්ට වෙන ජීවිතයක් නැහැ හිර වෙලා ඉන්නේ. යාලට පුළුවන් මානසික සුවයක් සඳහා අරයි යන්න. එතකොට ඒක දැන් කරලා තියෙන ලෝකේ රිසර්ච් දැන් එකක් කිව්වා තියෙන මම අපේ ගෝයින්කා භාවනා ක්‍රමය කරලා තියෙන තායිලන්තේ එයා එක විනාඩියක් ඇතුළත 9 දෙනෙක්ද කොහෙද මරලා තියෙනවා. එතකොට ජීවිතාන්තය දක්වා සිට දඟල් දාලා තමයි හිරගෙදර තිබිලා තියෙන්නේ. හරිද? දැන් මේවා ගිහිල්ලා බලන්න පුළුවන් අන්තර්ජාලයේ තියෙනවා. එතකොට මේ මිනිස්සයා අර බ්ලැක් කළුවර කාමර වල දාලා ඇතුළෙත් හරිම දාමරිකයි. ඊට පස්සේ ওই ගෝයින්කාගේ ගෝලයෙක් එහෙ භාවනා උගන්වන්න ගිහිල්ලා හිරගෙදර කැමති අය තමයි ගන්න එකපාර. එතකොට අරයත් කැමති වෙලා තියෙනවා. ඉතින් හැබැයි දඟල් පිටින් තමයි මෙඩිටේෂන් පුරුදු කරන්න ගෙනලා තියෙන්නේ. මොකද ගුරුවරයා වුණා මරලා දාන්න පුළුවන්. එච්චර සාහසිකයි. ඔව්. ඒ කියන්නේ නිසා දැන් බන්ධනාගාර නිලධාරීන් බයයි දැන් භාවනා පුරුදු කරන ගුරුවරයාට කරදරයක් කරනවා. වෙඩි තියන්න බලන් ફોකස් කරන් ඉඳලා තියෙනවා. ඒ මිනිහා ඒ වගේ මානසිකත්වයක තියෙන කෙනෙක්. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ගුරුවරයා කැමති වෙන්නේ නැහැ දඟල් පිටින් භාවනා උගන්වන්න. එයාලා කියනවා මෙයාගේ දඟල් ගලවන්න මේවා කරලා කියන අරගොල්ලෝ කියන තවාගේ ජීවිතේට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙයා එහෙන මේ වගේ කෙනෙක් ජීවිතාන්තය දක්වා මරණීය දණ්ඩනයට නියම වෙච්ච කෙනෙක්. හැබැයි එයාට ආදරෙන් කතා කරලා එයාගේ හිමින් දඟල් එයා කියන මට දඟල් දාපු මිනිහට භාවනාව උගන්වන්න බෑ. ඊට කොහොම හරි ලිහලා ඒ මිනිස්සයා ඒ විදිහට අවුරුදු 7ක් ටික මෙඩිටේෂන් පුරුදු දෙලා මුනිවරයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එයා කිසිම කුරා කුඹියෙකුටවත් හානියක් මේ දැන් මේ අඟුලිමාල දමනේ නෙමෙයි මේ මෑත ඉතිහාසයේ මේ අවුරුදු 10 15ක ඉතිහාසෙ වෙච්ච දෙයක් මම මේ කියන්නේ. ඊට පස්සේ තායිලන්තේ රජයෙන් හෝ බුරුමේ ওই රටවල් දෙකෙන් එකක් ওই රජයෙන් විශේෂ මේව එකක් ගන්නවා විශේෂ ගැසට් එකක් අරගෙන දැන් එයාට ගුරුවරයා කියන මෙයා තියාගෙන ඉන්න එපා මෙයාට දැන් ගමින් ගමට ගිහලා භාවනාව උගන්වන්න පුළුවන් මෙයාව පුළුවන් නම් නිදහස් කරන්න කියලා. ඉතින් විශේෂ වංශරයක් අරගෙන ඒ රාජ්‍යත්‍රාන්තික මට්ටමේ මෙයාට නිදහස් දෙනවා. අදට තායිලන්තේ ගමින් ගමට ගිහලා භාවනාව උගන්වන ගුරුවරයෙක්. ඒ මරණීය දණ්ඩයට නියම වෙච්ච මිනිහෙක්. විනාඩියක් ඇතුළත 9 දෙනෙක් මරුවා. ඔව් විනාඩියක් ඇතුළත ඊටත් වැඩි මං හිතන්නේ ඒක නිවුස් එක ගිහිල්ලා බලන්න ඒක අන්තර්ජාලේ තියෙනවා. එතකොට දැන් ඒ මිනිස්සයා වෙලාවට තායිලන්තේ හරි බුරුමේ හරි ඉපදුනේ ඒ නිසා රීහැබිලිටේට් වුණා. ලංකාවේ ඉපදුනා නා. එක්ක වෙඩි තියලා මරලා දානවා. ඔව්. හරිද? ඕක ඇතුළේ නැත්තම් තාමත් කළුවර කාමරයකට වෙලා ඉන්න. අස් දෙකත් අන්ධ වෙලා. නේ? ඔච්චරනේ වෙන්නේ. ඉතින් දැන් එතකොට අපි මේ බුදුදහම තියෙන රටක් කියනවා. මෙතන හාමුදුරුවෝ 20000ක් ඉන්නවා. එතකොට ওই හාමුදුරුවොත් වැරදි වැඩ කරලා ඔය හිරගෙවල්ල 100 ගාණක් ඉන්නවා. දැන් එයාලටත් කැමතිනේ දැන් හාමුදුරුව කෙනෙක් වුණාම කැමතියි. නමුත් අර ආසාවන් නිසා පස්සේ දුවලා දැන් දැක්කනේ 20 ගාණක් විතර සැක පිටේ ඉන්නවනේ මොකද්ද අර ගංජද මොනවද ගෙනාවයි කියලා. ওই කට්ටිය ඔක්කොම රීහැබිලිටේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ රජයකින් කරන්න ඕන. මේක රීහැබිලිටේට් වෙන්නේ නැහැ. මේක වෙන්නේ එකම දේ අහිංසක මිනිහෙක් හරි වැරදක් කරලා හෝ නොකරලා උසාවියෙන් ඇතුළට දාපු ගමන් දවස් 14කට පස්සේ ඊටාම සාහසික මිනිහෙක් ලෙස එළියට එන්නේ. ඉතාරක් කන්ටැක්ට් ජාලයක් තියෙන දැන් එයා නිවැරදි දෙයකට ගියා නම් එයා සමාජ වෛරයකින් ඉන්නේ. එයා දන්නවා එයා වැරදි නෑ කියලා. එතකොට ඉඳහම් මම උඹට දෙන්නම්. එතකොට අරගොල්ලෝ ඇතුලේ ඉන්න කට්ටිය ඒ අපරාධකාරයේ මයින්ඩ්සෙට් එක තියෙන එයා පාවිච්චි කරන වෙලෙදී තව සමාජයක් විනාශ කරන්න. ඉතින් දැන් මේ වගේ ආණ්ඩුවක් එනකොට ඒගොල්ලන්ට වැඩපිළිවෙලක් දැන් අනිත් ආණ්ඩු ෆේල් නිසානේ මේ අලුත් ආණ්ඩුවක් අපි දැන් මමත් මේකට ඡන්දය දුන්නනේ. ඉතින් මට නම් අවුරුදු දෙකක් ගියාම වැඩපිළිවෙලක් පේන්නේ. දැන් මේකට බලන්නේ නැහැ කිය මම ආණ්ඩුවට ගහනවා. ආණ්ඩුවට ගහන්න ඕනේ මේ වෙලාව අපි ඔක්කොම එකතු වෙලා. මොකද අවුරුදු 3ක් තියෙනවා. මේ 3ේදීවත් මේ ටික කරවන්න ඕනේ. කරන්නේ නැත්තම්. ඒ නිසා අපි ඔක්කොම දැන් බල කරන්නේ නැත්තම් මොකටද බන්ධනාගාර ඇමතියෙක්පත් කරන්නේ වොයිස් කඩ්ඩිදී ඉන්නද? අර කවුද වාසුදේවලයිද නෑදෑයක්ද කොහෙදනේ? වොයිස් කඩ්ඩිදී අඬ යන්න නෙමෙයි පත් කරන කල යුතු දෙයක් කරා. මම අවුරුදු දෙකක් පොල් ගාලා තියෙන්නේ. ඇවිල්ලා ඉතුරු තුනේවත් පොල් ගන්න එපා. ඕන වැඩපිළිවෙලක් අපිත් එක්ක කතා කරලා වැඩපිළිවෙලක් හදලා දෙන්න ඉන්ටර්නැෂනල් විදියට. ඒ කියන්නේ කොහොමද මේ බන්ධනාගාරය වෙන්නේ? කොහොමද මේ රටේ බන්ධනාගාරය වෙන්නේ? ඔක්කොම ඩේටා පැක්ස් එක ගෙනල්ලා දෙන්න.
ඊට පස්සේ වැඩපිළිවෙලක් ඉදිරි අවුරුදු දෙක තුළ මේ පහසුකම් ටික හදාගෙන මේ රජේ යන්න කලින් හරි අපි මේ වැඩ ටික කරොත් මේගොල්ලෝ යන්නේ නැහැ. මේ ඉස්කෝල ටිකටයි මේ වගේ දේවල් ටික කරොත් අයිත් මෙයාටම බලේ ඉන්න පුළුවන්. දැන් මේ මහින්දලා බලයෙන් ගියමකෝ හොරකම වංචාව අවශ්‍ය දේ කරගත්තේ නැති නිසා. මෛත්‍රී බලයෙන් ගියමකෝ ඒක අවුරුදු 5 නිකන් ගත කරලා දැම්ම අවශ්‍ය දේ රටට කරේ නැහැ. එතකොට රනිල්ට යන්න උනේ මොකද? ඒත් අවශ්‍ය දේවල් මෙතන මිනිස්සු 225කට කරන්න බෑ. තව හැකියාව තියෙන මිනිස්සු එකතු කරලා ඒ බලය බෙදා හරින්න ඕන වැඩ ටික කරගන්න. නැත්තම් බිල්ඩින් එකක් හදන්න අතනින් අවසර නම් මෙතනින් අවසර නම් යනකොට රජයේ ආණ්ඩුව ඉවරයි. එහෙම බෑ. අදගෙනාව මේ ටේබල් එකට හෙට අවසර ගන්න හෙට මෙහෙම කරන්න ලබන සතිය වැඩ කරන්න. මෙන්න හමුදාව නිකන් කන්න බිබී ඉන්න ඕනේ. මේ මිනිස්සුත් කැමතියි ඒ වගේ වැඩ අවිල ස්වේච්ඡාවෙන් වැඩ කරන්න. ඊළඟට හිරකා අච්චුකාරයෝ අතන ඉන්න දහස් ගාණක් සැකපිරකාරයෙක් ගියත් මේක බෙඩලින් එකක් හදාගන්න එකත් උදව් කරනවා නේ. ඉතින් මේ වගේ වැඩ පිළිවෙලක් කරන්න පුළුවන්. නමුත් මට දැනට පේන්නේ නැහැ. මම කියන්නේ අපි වගේ මිනිස්සුන් මම කුඩු ගහලා අපරාධකාර වෙච්ච හිරගෙවල් වල ගිය පාතාලයෝ මගේ ගාවට ආව බන්ධනාගාර නිලධාරියෙක්. කුඩු ගහන්න ඇබ්බැහි වෙලා. මගේ ගාව ඩේටා තියෙනවා. මං එයාට කිව්වා අවුරුද්දක් ඉන්න මේක කරන්න කියලා. එයා අවුරුද්දක් හිටියා. අවුරුද්දකට පස්සේ සම්පූර්ණ කුඩු ගහන රිහැබිලිටේට් කරලා වැඳලා කියලා ගියා. අවුරුද්දක් ගාල්ලා හිටියා. ඊට පස්සේ අර ඔයාම වැඩසටහනක් කරේ අපේ සීවලි. ඔව්. අයිස් ගංජා ඒවා කණෙන් ලේනකම් කණෙන් හැර වෙනකම් ගහපු මිනිස්සු. අද අර දැක්කනේ භාවනා වැඩසටහන් කර ඉන්නවා. දැන් මං එයාට පිට උන්නේ නැත්තම් මොකද්ද? මිරිස සීවලි. ඔව් ඒකනේ නෙමෙයි මං වගේ දැන් ඕස්ට්‍රේලියාවෙන් ආව මිනිස්සේ අයිස් කියන මද්ද්‍රව්‍යනේ දරුණුම ගහලා අවුරුදු දෙකක් හැරව යන කකුල් දෙකේ බෙහෙත් කරා. අන්න අද ඕස්ට්‍රේලියාව ගිහිල්ලා බණක් කියාගෙන භාවනාවක් කරගෙන ඉන්න අවුරුදු 5ක් හිටියා. ඉතින් දැන් අපි ඒතකොට මිනිස්සු වෙනස් කරලා තියෙනනේ. ඉතින් අපේ තව පොඩි කාලයක් ජීවත් වෙන්නේ. එතකොට අපිට වැඩක් නැහැ නාමල් ජනාධිපති වෙනවද සජිත් ජනාධිපති වෙනවද අනුරටද කිල්ලින්ද අපිට අදාළම නැහැ. හරිද? කවුරු හරි වැඩක් ගනින්න. පැය 24ෙම වැඩ කරලා දෙන්න. මොකද අපි ගාව ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා. අපිට ඕන මිනිස්සුන්ට යහපතක් වෙන්න. එහෙම නැත්නම් අපිම මහන්සියලා සල්ලි හොයා ගන්න ඕන, අපිම මහන්සියලා ගොඩනැගිලි හදා ගන්න ඕන. ඒතර අපිට පුළුවන් බොහොම සීමිත පිරිසකට විතරයි උදව් කරන්න. එතකොට අපි දන්න දෙයක් තියෙන අපේ මිනිස්සුගේ මයින්ඩ් සෙට් වෙනස් කරන්න පුළුවන්. ඕනනම් මේ අවුරුදු දෙකක් මේ දැන් රජය ඉවර මේ රජය යන්න කලින් මම අර ගම වෙනස් කරනවා. හරිද? අවුරුදු දෙකක් ඇතුළත වෙනස් කරනවා. මොකද මට ටැක්ස් ගහන සල්ලි හම්බ වෙන්නේ නැහැ. මගේ බණ අහන ඒ අපි අඳුරගත්ත මේ මිනිස්සු කීප දෙනෙක්ගෙන් අරගෙන තමයි වැඩ කරගන්නවා. ඉතින් ඒක නිසා පුළුවන් නම් මේ වෙලාවේ රජයේ සපෝට් එකක් දෙන්න. ඒතර අපිට ඉතාමත් දෙක එකෙන් වගේ කරලා ඉවරයක් කරන්න පුළුවන්. සොමෙන්නස් අපි දැන් කතා කරන්න සැලසුම් කරගෙන ආවේ වෙන කාරණාවක්. හැබැයි මම කැමතියි මේ ඔබ වහන්සේ පටන් ගත්ත කතාව ටිකක් දිගුවක් විදිහට ඉස්සරහට ගෙනියන්න හේතුව ඔබ වහන්සේගේ මතකපද එපිසෝඩ්ස් දෙකෙත් ඔබ වහන්සේ මේ රිහැබිලිටේෂන් ගැන මේ පුනරුත්ථාපනය ගැන සෑහෙන කතා කරනවා. අපි වරදකාරයෙක් වුණාම ඒ ඌට ගහලා සමාජය වටන්න නෙවෙයි අන්තිමට යන්නේ හිරගෙදරටනේ. අයිත් අවුරුදු 5යි නම් අච්චුව 10යි නම් එනකොට කොහොමද හිත පිරිසිදු කරලා එන්නේ කියලා බලන්න ඕනේ. සැකකාරයෙක් වශයෙන් මාසෙකට දෙකකට මාස 3කට ගියාම යා වරදක් කරාද නැද්ද කියලා දන්නේ නැහනේ. ඒතකොට ඒ මාස 3 එයාගේ මනසට සහනයක් දෙන ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඒ කියන්නේ ආගමක් තියෙනවා. ඒකට විවිධ ආගම් වල තියෙනවා. විවිධ මෙඩිටේෂන් ක්‍රම තියෙනවා. විවිධ සංගීත ක්‍රම තියෙනවා. නේ? එතකොට මේක ඇතුළට ගිහිල්ලා එන මනුස්සයා අධික ලෙස ස්ට්‍රෙස් වෙලා අධික දාමරිකයෙක් වෙලා සමාජයට වෛර කරන මිනිහෙක් වශයෙන් එන්නේ. අර මේ ළඟදී දැක්ක කවුරු හරි කෙනෙක් වහ බීලා මැරුණනේ. අර මේ අරවින්ද සිල්ල මහත්තයලා ගෙදරදී වහබිලා එයා හිරේට යන්න අයිත් නියමුණානේ මොකක්ද එකක් ඇදලා අරගෙන. එතකොට එයාට තේරෙනවා හිර ගෙදර අපායක්. මේ අපායට යනවට වඩා හොඳයි මං සීදි විහානි කරගන්නේ. ඇයි අපායක්? එක කාමරේ අර අර්ජුනා පාර්ලිමේන්තුවේ ගිහුවා අපි රැට යම් විසිට් එකක් කියලා. මම දැක ඊයේද පෙරේදද කියනවා. ඇත්ත තමයි. පුළුවන් නම් ජනාධිපතිතුමා ඒ කට්ටිය යනකොට මිනිස්සු නිදා ගන්න විදිය බලන්න. ඩියුටි වලට නිදා ගන්න. ඒ කියන්නේ මම දැන් දැක්කනේ තිරුකුණාමලේ බන්ධනාගාරය දැක කළුතර බන්ධනාගාරය දැක මම ওই බන්ධනාගාර ඔක්කොම භාවනා කරන්න හරි මේ ඒ රජයන් මට දීපු තෑග්ග වලට මම ගිහිල්ලා තියෙනවා. හරිද? දැන් මේ රජයේ තෑග්ග ළඟදී මෙන්න පුළුවන් පැක් වෙලා. ඒක ප්‍රශ්නයක් නෑ. මට කොහොමද එළිය ඒක ඇතුළත් එක ගානක් නෑ. හරිද? මේ එතකොට ඒ මිනිස්සු නෙවෙයි අත්‍තරම සත්තු බල්ලොත් එළිය ඊට වඩා නිදහසේ ඉන්නවා. එක මේක සාඩින් පැක් ගියපු ගමන් පළවෙනි දවස් 3ේම රෑෂ් හැදෙනවා මිනිස්සුන්ට. එල්ලෙඩ ඒ කියන්නේ එකට මෙහෙම දාඩියෙන් අදත් එක්කනේ ඉන්නේ. කොහොම ජීවත් වෙන්නද? යන්නකො ගිහිල්ලා බලන්න ඔය වැලිකඩ එහෙම. ඉතින් ඒක නිසා මම දැන් අවුරුදු 2ක් මෙයාලා ඇවිල්ලා මොනවද කරේ? දැන් බිල්ඩින් ටික හදන්න ගත්තා නම් හමුදාවයි ඔය එක ඔය ඇතුළේ තියෙන ඉඩ කඩකදී අපි කියමු එක්කෙනෙක් ඉන්න තැනක 8 ගුණය 8 දෙනෙක් ඉන්න කොහොමද? එක්කෙනෙක්ට ඉන්න පුළුවන් වර්ගඩි 4ක 10ක ස්පේස් එක 8 දෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද? එ ටොයිලට් එක තනිකර මිහිපිට අපායක්. මේ පොලිසියෙන් එක එක තැන්වලින් බලය අතට අරගෙන අයතු ලෙස බොරු චෝදනා දාලා යන මිනිස්සුන්ට මොනවද හිතෙන්නේ?
දැන් මේ ළඟදී ආව එකක් මේ ඒ මිනිස්සයාට බොරු චෝදනාවක් දාලා පොලිසියට ඇතුළත් කළා මාස ගාණක් ඉරේ ඉඳලා එතන පවුල වෙන කෙනෙක් එක ගිහලා දරුවා අනාථ වෙලා ඒ මිනිස්සයා එළියට ඇවිල්ලා වහ බීලා නඩුවෙන් එන උත්තර නිදොස් කොට නිදහස් දැන් එතකොට අර මිනිස්සයාට අර එක පැත්තකින් නොකරපු වරදකට ස්ට්‍රෙස් එක දෙවෙනි වරද ගිහිල්ලා ඉන්න වෙන්නේ මල අපායක ඉතින් වඩා හොඳ ජීවිතේ හානි කරගන්නවා කියලා මිනිස්සු ඉන්නේ එතකොට මේ සුවපත් ජීවිතයක් මොකද්ද ඔකේ ගැහුවේ මොකද්ද අලුත්ද හෙටක්ද සුවපත් ජීවිතයක් යහපත් රටක් නේ කොහෙද මේ හිරකාරයටම සුවපත් ජීවිතයක් නැහැ නේ ඉතින් ඊළඟ කාරණේ තමයි පෙර ඉන්න මැති ඇමතිවරු දැනගන්න ඕන උන් දැන් ඇතුළට යනවා උන්ගේ කාලේ උන් කරෙත් නැහැ දැන් මේ ඉන්න අය ඊළඟට පරිගැනීම් වලට හරි දැන් මේගොල්ලෝගේ රජ්‍ය බලය පෙරළුණොත් අනිවාර්යයෙන් මේ ඊළඟට එන අය පරිගන්නවා ඇයි මේ කරන්නද නැත්තම් කරපු වැරදි වලට දැන් මේවත් හොරකම් වංචා මේ අන විදිය සිස්ටම් එක ඇතුළේ වෙන්න පුළුවන් තණ්හාව තියෙන මිනිස්සු ඊට පස්සේ ඒවට අයි ගිහිල්ලා ඔය තමයි ඉන්නේ සාඩින් පැක් කරා වගේ ඒ නිසා මිනිස්සු අතින් වැරදි වෙනවා ඒකනේ රටක ඕනම රටක හැබැයි ඒ රට දියුණුයි කියන්නේ ඒ මිනිස්සේ වැරදි කියලා ගහලා ඊට වඩා හොඳ මිනිස්සෙක් වශයෙන් එළියට ගන්නේ කොහොමද කියලා තාප්පේ ගහලා වැඩක් නැහැ සිරකරුවෝද මිනිස්සු ඒ කියන්නේ සිරකරුවෝද මිනිස්සේ ඇතුලේ සලකන්නේ සත්තුන්ට වගේ නෑ ඒක ගහන්න ඕනේ එහෙමයි සිරකරුවෝ සත්තුන්නේ ඒ නිසා අපි සත්තුන්සේ සලකති කියලා එහෙම තමයි ගහන්න ඕනේ සමනසා ඕක රාජ්‍ය අනුග්‍රහයෙන් නැතුව ඔය රිහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් අපිට වෙන කරන්න බෑ මොකද අපි දැන් බන්ධනාගාරය ඇතුළට යනකොට අපි දැන් කුරුවිට ගියා කියනවා අපි රජයට කලින් දෙන්න ඕන එතකොට අපිට එළියට එන්න බෑ ඒ කියන්නේ අපි නිකන් අපි ඒ කරන කැපවීම අපි සිරකරුවෝ වගේ ඒක අපිට නිදහසක් නැහැ එළියට එන්න අපි ඊට පස්සේ උඩින් අවසරයක් ගන්න ඕන එතකොට ඒව රජයෙන් ගත්තේ නැත්නම් අපිට ගිහලා භාවනාව පුරුදු කරන්න බෑ එතකොට චීෆ් ජෙනරල්ලා දාලා ඒක බන්ධනාගාර කොමසාරිස්ට දාලා ඒක ඇමතිට දාලා ඇමතිගෙන් එන්න ඕන ඒ ආවට පස්සේ අපිට දෙනවා මේ එකක් අපි භාවනාව පුරුදු කරන්නේ දවස් 10 15 20 අපිට එළියට එන්න බෑ. එතකොට අපි අර සීමාව ඇතුලේ යාලත් එක්කම ජීවත් වෙනවා. ඒතර යාලා වෙනස් කරනවා නම් අනිවාර්යෙන් අපේ හාමුදුරුවෝ කෙනෙක් හරි ඒ භාවනාව දන්න කෙනෙක් හරි එක්කෙනෙක් ඇතුලේ ඉන්නම ඕන. නැත්තම් මේ වැඩසටහන අසාර්ථකයි. ඒතර අපි කරන කැපවීම මොන වගේ එකක්ද? ඉතින් සල්ලි ඒ කියන්නේ අපි වරදක් නොකර අනිත් මිනිස්සුන් ඇතුලේ ඉන්නවා කියන්නේ දවස් 10ක් 15. ඒ තමයි දැන් තියෙන ප්‍රොසීඩියර් එක. එතකොට ඊළඟ කාරණේ තමයි මේ ඊට පස්සේ අපි ඒක කැප කළේ දවස් 15 ඉවර හරි 10 හරි ඉවරලා තමයි අපිට එළියට එන්න පුළුවන්. දැන් අපිට පොඩ්ඩක් ජීප් ජෙනරල් ගියාම හොඳට කාමරයක් දෙනවා. ඉතින් අපිත් අර ඩබල් බෙඩ් එකක් දාගෙන ඉන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ওই මොහාන් මහත්තයත් එක්ක කරපු එකේ අපි කලින්ම ගෝ මේ වගේ තැන්වල අපිට භාවනාව පුරුදු කරන්න බෑ. අපි තින්ත ටිකක් ගාව. ඒතකොට රත්නපුරේ මහත්තයෙක් ඒ තින්ත අරන් දුන්නා. අරන් දීලා ලස්සනට ගාව. අපි ගෝ හිරකාරියෝන්ට ඒ ඇඳුම් වලින් අච්චු ඇඳුම් වලින් කරන්න බෑ. සුදු ඇඳුම් මං ගෙන මම සුදු ඇඳුම් ගෙන හිලා දුන්නා. ඒතර 55ක් කැමති වුණාස කැමැත්තෙන් පුරුදු කරන්න. ඊට පස්සේ අපි මම මෙට්‍රස් දායකයන්ට කියලා මහලා ගෙනත් දුන්නා. ඒත් අපේ ගුරු ආමුදුරෝ එයා හිටියා. ඒ ටික මම යාට උදව් කරා. එතකොට හරි ලස්සන. එතකොට බන්ධනාගාර නිලධාරීන් තමයි දාන බෙදන්න වගේ යාලට කැම්ප් බෙදන්නේ. එතකොට කොච්චර මේ එකක් ඇති වෙනවද? දැන් එයාට ගානට බෙදන එයාට සතෙක්ට වගේ සලකන්නේ නැත්තම් සමහර බන්ධනාගාර නිලධාරී ඉන්නව නේද? පයින් ගහනවා පොළොව වලින් ගහන සත්තුන්ට වගේ. මං ඇස් දෙකෙන් දැකලා තියෙනවා. සමහර අය ඉන්නවා තාමත් කාරුණිකයි. හරිද? අර සත්ත්විතේකට අර එහෙම කාටවත් එහෙම සලකන දත් කඩල යන්න පිටිපස්සෙන් අසුචියෙන් එහෙම ගහන්නේ. ඉතින් ඒක නිසා එහෙම කුවල් මානසිකත්ව මිනිස්සු ඉන්නවා ඕක ඇතුලේ. ඊළඟට අර වගේ දැන් මොහාන් මහත්තයා එයා ගියේ හැම බන්ධනාගාරයකම ඕන තරම් අහන්න පුළුවන්. මම මොකද එයා පර්සනලි අඳුරන නිසා හැම බන්ධනාගාරයකටම මම ගියා. එයා ගියපු ගමන් අපිත් එක්ක කතා බහ කරලා එතන කුඩු ගහන අයට නාවල රීහැබිලිටේට් කරලා ලොකු වැඩක් කරනවා. අද මේ ආණ්ඩුව මොකද කරේ? ජනාධිපති මොකද්ද සමාව යටතේ කියලා ප්‍රශ්නයක් වුණා. එයාගේ උඩ ඉන්න කෙනා නම් මන් දන්නේ ඇඩ ඉන්ටර්ඩික් කළා අද මේ මිනිස්සයා ඌබර් එකක් දුවලා ජීවත් වෙන්නේ. දරුවෝ 3 දෙනෙක් කියන දැන් එයා හම්බ කරගත්තා නම් උඹ දුවන්න ඕනේ නෑනේ. දැන් මම තමයි උදව් කරේ ඌබර් එක වාහනයක දාගන්න කම්පැනි එකට ඒකක් දුවලා තමයි ජීවත් වෙන්නේ. දැන් මානව හිමිකම් එකෙන් මට ඊයේකෝ ඇවිල්ලා තියෙනවා වැඩේ පිහිටවන්න කියලා මේ ආණ්ඩුවට. තාම පිහිටවල නැහැ. ඒ කියන්නේ අමනුස්සයෙක් විදියට යන කෙනෙක්ව මිනිස්සෙක් විදියට අපිට ඒකෙන් එළියට ගන්න තාම සිස්ටම් එකක් හදලම නැහැ. මේ කිසිම ආණ්ඩුවක් කරලා නැහැ. දැන් ගෝඨාභය මහත්තයට ඕන වුණා කරන්න. හැබැයි එයාට අර ඉන්න හාමුදුරුවෝ සෙට් එක කියන විදියට නේ කරන්නේ. තිත්තගල්ලේ හාමුදුරුවෝ කියන්නේ මේ රටට ගැලපෙන්නේ නැති මේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති කන්ට්‍රෝවර්ෂල් චරිතයක්. මෙයාට දෙන්න එපා හිරකාරයොත් එක්ක වෙන ගේමක් ගහයිකෝ. ඕ ඒක දීලා ඊට පස්සේ කියලා තුණා අර යාගේ ටේබල් එකේදී ඊට පස්සේ ඒ මම හදව ප්‍රොජෙක්ට් එක එහෙම විසි කළා දැන්. ගෝඨාභය මහත්තයා බලනවා නම් දැන් මතක් වෙයි. ඒ ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ මේ එහෙම මේ සංඝ සමාජයෙන්ම තමයි විරෝධය එන්නේ. ඔය දැන් ඒ කියන්නේ දැන් අපි තැනකට ගියොත් මෙයා දැන් අර ගමට යනවනේ. අනිවාර්යයෙන් වෙනස් කරනවා. දැන් අනිවාර්යයෙන්ම හිරගෙදර වෙනස් කරන යහපත් පැත්තට. ඒක කතා දෙකක් නේ. ඒ හැකියාව තියෙන හින්දා නේ වැඩක් බාර ගන්න.
අපි ජීවිතයට දින 300ට පහෙන් දින මම නම් මට දැන් මගේ පුරුදු කරපු මගේ අපේ ශිෂ්‍යයෝ ඉන්නවනේ. ඉතින් මටත් ඒ මිනිස්සු වෙනුවෙන් දවස් 10 15ක් ඉන්නවනේ. ඒක මට ප්‍රශ්නයක් නෑ. මම කොහොමත් ඉඳලා තියෙනවා. ඉතින් මම අනේ මගේ ශිෂ්‍යයෝ දවස් 10න් 10ට හරි තියන්න ඕන. තියලා මම එයාලට කියන මේ විදියට තමයි මෙයාලා මෙහෙම කරයි. එතකොට එක දවසේ මිනිස්සෙක්ගේ මයින්ඩ් චේන්ජ් කරන්න බෑ. මම කියන්නේ 3 years කරන්න ඕන. 3 years කරොත් බඩ ලොකු දෙයක් කරලා තිහාර බන්ධනාගාරය කරලා තියෙනවා. ඔන්න බලන්න පුළුවන් මේ රජය. කොහොමද ස්වාමීන් වහන්සේ මේගොල්ලන්ම මේ හඳුනා ගැනීම කරන්නේ? මම ටිකක් මේක ගැඹුරෙන් කතා කරන්න කැමතියි ඔබ වහන්සේත් එක්ක. ඒකක් ඔබ වහන්සේට අත්දැකීමක් තියෙනවා. නෑ මම අත්දැකීම තියෙන මෙහෙම දැන් අපි චීෆ් ජේලර් යවනවා මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කැමති අය සහභාගී වෙන්න. අච්චුකාරයෝ හරි කවුරු හරි කැමති අය. ඒක ගොඩක් දුරට අච්චුකාරයෝ තමයි ගන්නෙ. මොකද අර කට්ටියට අප දීලා යන්නකොට වැඩේ සටහන මෙහෙම වෙන්න පුළුවන් නේ. උනේ එතකොට බොහෝ දුරට කුරුවිට කියන අඩු කවුඩ් එකක බන්ධනාගාරයක්. ඒකේ පවා 55ක් කැමති වුණා. 55. දැන් කළුතර බන්ධනාගාරේ ඉන්නවා. ඒගොල්ලෝ දැන් චීෆ් ජේලර්ලා උදව් කරනවා. ඒ වගේ පැය 7-8 භාවනා කරන අය ඉන්නවා. පැය 7-8 එක දිගට දැන් මම දන්න කළුතරයි ඉන්න උපදෙස් දෙන්න මම යනවා සමහර වෙලාවට. එතකොට ඒ අයක හුරු වුණාම යාට එයා දන්නවනේ ජීවිත කාලය දක්වා යාට එළියට යන්නත් බෑ. ඊට වඩා ලොකු එළියේ ඉන්නවට වඩා ලොකු ආස්වාදයක් හා නිවීමක් මුක්ති විඳින්න පුළුවන් මේ පරිසරය තුළ. එහෙමම පුරුදු. එතකොට ඒක මුලින් කැමති කට්ටිය කරා. එතකොට ඒක වැඩපිළිවෙල අනිත් අය දකින්නවනේ අනිත් අච්චකාරය. දැන් අපි කල්ලු වැලිකඩ වගේ කරොත් අනිවාර්යෙන් 150 200ක් එනවා. එකවර. ඒතකොට අපි යාලට 10 day 20 day course එකක් කරන්න. අපි කලින් මේ කියන දින 20ට ඉඳලාට කන්න බොන්න දෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් කරනවා. රැට ධර්ම දේශනාව කරලා මයින්ඩ් චේන්ජ් කරන ඒ වගේ. එතකොට ඒ ටික කරනවා. එතකොට මේ නැත්තම් මේ පොයට වැලිකඩ බණක් කියලා වැඩක් නැහැ. එහෙම චේන්ජ් කරන්න බෑ. ඊට පස්සේ ප්‍රොසෙස් එක කැමති නම් ඔන්න අපි ඊළඟ එකටත් අයි දින 20 කරනවා. පොයට මස් කඩවනවා වගේ. ඒ වැඩ නැහැ. ඊට පස්සේ දැන් ඔන්න අරක බලාගෙන ගිහිල්ලා දැන් ඒගොල්ලෝ කරනවනේ. එතකොට හිරගේ ඇතුලේ ඔය චීෆ් ජේලර්ලා පහසුකම් හදලා දෙනවා. යාලට ඕන මිනිස්සෙක් ආධ්‍යාත්මිකව දියුණු වෙන්න හදනකොට කවුද උදව්ණු කරේ ඉන්නේ? ඒක ඕන නර්ම මිනිස්සෙක් වුණත් කරනවා. ඊළඟ ප්‍රෝග්‍රෑම් එක 20 day කියමුකෝ. අයිත් අරක දැකපු අය එනවා. හොඳට කන්න දෙනවා, හොඳට අඳින්න දෙනවා, දෙවියන්ට වගේ සලකනවා. එයාලට තියෙන්නේ කියන ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න. පැය භාග ශේෂ සක්මන් භාවනාව. එතනින් ගියාම මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්. වෙන ක්‍රම තියෙනවා. ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ක්‍රමයක් එයාට කියලා දෙනවා. එයා ඒක ප්‍රැක්ටිස් කරගෙන යන්න උපදෙස් දෙනවා. ඊළඟට අපි දැන් ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට ගියාම බොහෝ දුරට 100%ක්ම අර පළවෙනි කට්ටියම එන්න හදනවා. ඉතින් අපිට පුළුවන් වැලිකඩ තට්ටු 5කට විතර මෙඩිටේෂන් සෙන්ටර් ඉන්න ටිකයි හෝල් එකේ හදන්න කැමති අයට එන්න පහසුකම් දීලා. කවුද එන්නේ නැද්ද හිරකාරයෝ? එතකොට ඒක දින 365 මෙඩිටේෂන් සෙන්ටර් එකක්. තට්ටු 5ක් ඕන තරම් ගහලා දෙයි. ඉතින් ඒක එතකොට මේ තට්ටු 5 200කට නවතම් පහසුකම් හදන සත්තුන්ට වගේ නෙවෙයි. ඒ 200ට මෙඩිටේෂන් හෝල් එක තියෙනවා. අර තේරුණාද? ස්පීකර් දාලා පන්සල වගේ ලස්සනට හදනවා. ඉතින් මිනිස්සු එතකොට අයක දකින්න තව 200ක් ඒක ඇතුළට එන්නේ නැද්ද? ඔතන 20000ක් ඉන්න එකෙන් 200ක් එන්නේ නැද්ද? ඊළඟට අච්චු කට්ටිය ගෙනාව තව සෙන්ටර් එකක් හදලා. දැන් ඕක කරාම මිනිස්සු උදව් කරන රජයට සල්ලි ඕනේ නැහැ. තව තට්ටු 5ක් හදනවා. හරි 10ක් හරි. ඒකට ගන්නවා සැකකාරයෝ. එතකොට දින 14 ගහලානේ දෙන්නේ. එයාට කියන මෙන්න 14 ගහව වැඩපිළිවෙලක් තියෙනවා. ඔයාට සුවපත් වෙන්න හොඳට ඉතින් මේ වැඩේ කරයි යන් කියලා. ඊට පස්සේ අපි අවුරුදු 3ක් යනකොට ඔතනින්ම ගුරුවරු හදන්න පුළුවන්. ඒක තමයි මහත්වාසේ ගන්න. හරිද? ඊළඟට ගුරුවරු හදන්න. හොඳම ගන්නයි එයාට අපි කියලා දෙනවා මෙතඩ්ස්. අන්න ඊට පස්සේ ඒගොල්ලෝම ඒක ඇතුලේ තවත් දැන් පුරුදු වෙනවා. අන්න ඊට පස්සේ මේ මිනිස්සුන්ට රජය කරන්න ඕන මොකද්ද? ඒගොල්ලෝ ගොඩක් චේන්ජ් වෙලා පරීක්ෂණ කරලා මනෝවෛද්‍යවරු දාලා බලන්න පුළුවන්. අන්න මේ මිනිස්සුන්ට තමයි පොදු සමාජ යටතේ එළියට දාන්න ඕන. හරියටම හරි. අමතර වෙහෙසක් ගන්න ඕන ඕනේ එළියට දාන්න. අන්න යාලට ඒක දෙනවා මුලින් කැරට්ටලේ. ඔයාලා මේ දින අවුරුදු 3 කරොත් අවුරුදු 30ක් ගියොත් මෙහෙන් 3ක් අඩු වෙනවා. එතන මෙහෙන් 15ක් යනකොට මෙහෙන් 15ක් අඩු වෙලා. ඒක දෙන්න පුළුවන්. අර මං කියන තේරුණා. එහෙමයි කරන්න ඕන. 30කට අච්චු කරමු මිනිස්සෙට කියන ඔයා 15ක් මේක හරියට මේ ෂෙඩියුල් එකේ ගියොත් අපි මාක් කරනෝනේ. ඔයාලට 15ක් මෙහෙන් අඩු වෙනවා. ඔයා 15න් ගෙදර. 15න් ගෙදර යන්නේ මුනිවරයෙක් කියලා බොහොම රහත් වෙලා යන්නේ. ඒ සහය මනුස්සයගෙන් ආයේ කවදාවත් පුරා කූඹියකටවත් හානියක් වෙන්නේ නැහැ. ඒ ගැරන්ටි එක දෙන්න පුළුවන්. සහ දැන් අවුරුදු 10කට ආව කෙනෙක් 5ක් මෙහෙන් ගෙනනොත් 5න් මෙහෙන් අඩු වෙනවා. මොකද අපිට වැඩක් නැහැ නේ මිනිහ කිර කරලා තියාගෙන ඉන්න ඉතාලම හොඳ නා. ඔව්. අන්න ඊට පස්සේ බෝඩ් එකක් දාලා එයා ඉන්ටර්වයුව කරලා බලනවා මෙයා එළියට යවන්න සුදුසුද? නැත්නම් ජනාධිපතිතුමා සීල් එක ගන්නවා මෙයා සුදුසු අවුරුදු 5ක් මෙඩිටේෂන් කරලා තියෙනවා. අවුරුදු 5ක් යෝග කරලා තියෙනවා. මෙයා අන්න සමාජයට ඕන එයාට දෙනවා අන්න ගිහිල්ලා ජීවත් වෙන්න. ඔයාලට තේරුණා? මට තේරුණා. කොච්චර කරන්න පුළුවන්ද මේ ඉන්න හිස් මිනිස්සුන්ට කිසිම උවමනාවක් නැහැ. පවතින මම මේ ඡන්දේ කවදාවත් දුන්නේ නැහැ. අනුර කුමාර ජනාධිපතිතුමාට දුන්නේ මේ මිනිස්සයා මොන හරි දෙයක් කරයි කියලා. මේ අවුරුද්දයක් මට නම් පේන්නේ කරන දෙයක්. ලොකු දෙයක් කරන්නේ. දැන් මේ කියන්නේ මේ වගේ කාරණාවකදී කවුරු හරි ස්වයං
තමන් එහෙම තමන්ගේ දායකත්වය සපයන්න කැමති නම් නෑ දැන් ඔය වගේ කරයි යනකොට ඔය පින්තූර එළියට දැම්මම ධනවත් මිනිස්සු කැමති ඒවා හදලා දෙන්න. අනිත් එක එහෙම ඕනේ නෑ මෙයා සීනි කියන්නේ මිනිස්සුන්ට අහිත කර දෙයක්. ওই ගහන එකේ කොහොමද තා රුපියලක් විතර ගහලා දාන්න. පොලිතින් ප්ලාස්ටික් කියන්නේ රුපියල් 10 තා 5 10ක් ගහලා දාන්න. කොහොමද ගන්න එක ගන්න ඕනේ. ඒ සල්ලි ටික මේ වගේ දේවල් වලට යොදවනවා. එච්චරයි කරන්න තියෙන්නේ. රජයට අමුතුවේ සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනේ. ඊට පස්සේ ලෝකෙටම ආදර්ශමත් බන්ධනාගාර පද්ධතියක්. ඔව්. නැත්තම් බුදුහාමුදුරුවෝ මේකේ පය තිව්වයි කිය ඉන්න මේක ඇති මයින්ඩ් චේන්ජ් එකක් නැහැ. හරිම මිනිස්සු සාහසික ලෙස හැසිරෙන. ඒක ඉස්සරහට දාලා තමයි බුදුහාමුදුරුවෝ පය තිව්වා පොඩි ප්‍රශ්නයක් වුණා වෙඩි තියාගන්න. වෙඩි තියා ගන්නවා. ඒ ලෙවල් එකට ඇවිල්ලා ඒ ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. ඔබ අන්සේ හඳුනාගත්ත විදිහට ඔය ඇතුළ ඔච්චරටම ආකූල ව්‍යාකූල වෙලා තියෙන එක තමයි ක්‍රවුඩඩ් එක. දෙක තමයි ඒ ක්‍රවුඩ් ඊළඟ එක කාරණේ තමයි ඕකේ දැන් අපි කැටගරි කරගන්න එපායි. දැන් ওই බන්ධනාගාර පද්ධතියේදී අති දරුණු මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ පොඩ වෙන් කරන්න. ඊළඟ සාමාන්‍ය දරුවෝ අහිංසකයින්. එතකොට ওই ටික වෙන් කරගත්තාම නමුත් මේ ඔයා හිතන්නකෝ 5000ක් ජීවත් වෙන්න පුළුවන් තරක 40000ක් දැම්මම මොකද්ද කරන්න පුළුවන්ද? ওই ඉන්න බන්ධනාගාරවල මිනිස්සු ඔයා ගියොත් හෙට ඔයා දවස් 3 වෙනි දවසේ ඔයාගේ හැමතැනම රෑස් දානවා. දැන් මගෙත් දැම්මනේ. අඟපත පුරයි අර එච්චර අපිරිසුදුයි. ඒ වාතය අපිරිසුදුයි. ඒ වයිබ් එක අපිරිසුදුයි. ඊළඟට මිනිස්සු ලෙඩෙක් ඊළඟ බෙහෙත් හොයා ගන්න ඕන. ඊළඟ කාරණේ තමයි හරියට නිදා ගන්න විදියක් නැහැ. ඊට පස්සේ ඒක ඇතුළේ ඉන්න මිනිස්සු දුන්න මම මරාගෙන අපි මැරෙනවා කියලා. ඊළ කවුරු හරි කෙනෙක් මෙහෙව්වම අනිත් අය නිකම්ම එකතු වෙනවා. හරියට කන්න නැහැ. කන්න ටික පිරිසුදු නැහැ හරිද? කෑම ටික පිරිසුදු නැහැ. මැස්ස වහලා එහෙම කන්නේ. එතනින් ගියාට පස්සේ ඒක මම කියන්නේ යන්න ඕන ඕක ඇතුළට මේ ඔය කියන වෙලාව නිදාගන්නේ කොහොමද කන බොන වෙලාව කොහොමද කියලා බලන්න. ඒක නම් මම නම් කියන්නේ මේ තරහකාරයෙක්වත් යන්න එපා කියලා. එච්චරටම අපිරිසුදුයි අපවිත්‍රයි. අයිතිවාසිකම් වෙනුවෙන්ම තමයි සමහරවල්ලාට සටන් කරන්නේ. ඒ කියන්නේ මිනිස්සෙට තියෙන පොඩිවත් අයිතිවාසිකමට නිදා ගන්න එක. හරියට නිදා ගන්න නැහැ. හරියට ටොයිලට් එකකට යන්න නැහැ. ඕක ඇතුළේ ඊට පස්සේ ලිංගික අපදාද පොඩි ළමයි 18 20 ගියාම ඉවරයි. ආයි දරුණු අපරාධකාරයෙක් කියලා ඉන්න මාර වෛරකින් ඉන්නේ. ඇයි මං වරදක් කළා ගියොත් එයා දන්නනේ මං වරදකට ඉන්නේ කියලා. දැන් පොලිසිය එහෙම තරහට දානවනේ. ඒ වගේ මිනිස්සෙක් ගියහම මොකෙද්ද වෙන්නේ? මම නම් ඒ කාලේ එහෙම දැම්මනම් මම ඊළඟට ඉන්න මම වෙඩි තියන්න බලාගෙන තමයි මං දැන් මේ ධර්මයේ නිසානේ ඇයි ඉතින් එහෙම කරන්නේ මට කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට මේ හැඟීම එනවා ඇති කර මුකුත් කරගන්න බැරිද? ඒ නේද ටිපර් කාර්යය පොලිසිය ඇඟට ඇල්ලුවනේ. අයි තා ටිපර් කාර්යය දහස් ගණනින් බිහිව වෙලා කියලා කමෙන්ට් කරේ මිනිස්සු. ඇයි? ඉතින් ඇයි ඒතර සමහර පොලිස් මිනිස්සු මානුෂික නෑ. ඒ පොලිසියට පට්ට බලයක් තියෙන්නේ. ඒගොල්ලෝ ගිහිල්ලා උසාවි දැම්මොත් මෙහෙමයි කියලා ජෙට් දානවා. ජෙට්ට කරන්න දෙයක් නෑ. 14කට සැකපිට. බඩු හරි යන්නේ අපායට. මං කොච්චර ඕකඩියෙන් හඩන්න නගලා තියෙනවද? මං හිර ගෙදර ඉඳලා ඇවිල්ලා ඒ උඩට කිසිම වැඩක් වුන්නේ නැහැ. අපිට දෙයක් කෙටුම්පත් කරලා දෙන්න බැරි නේද? ඔව් ඒක තියෙන බන්ධනාගාර ඇමතිතුමා මේක අහනවනම් කතා කරන්න. ඒතර මම කියන්නම් ලෝකේ රටවල් බන්ධනාගාර 20ක වෙන වැඩපිළිවෙල. ඩේටා පැක්ස් කියනක් දෙන්න. ඊට එක දවසක කරයින් කරන්න බෑනේ. ඒගොල්ලන්ට නීති හදාගන්න නිසා අපි කතා කරලා කරමු. මං කියන්නම් මොකද්ද කරයි යන වැඩපිළිවෙල කියලා. ඒ වගේ. ඒගොල්ලන්ට තව සංඝ සභාවක් ඇවිල්ලා කියයිද දන්නේ නැහැ නේ. ඔය දැන් මෙයක් දන ගාගෙන යනෝනේ බඩ ගාගෙන ඉඳන් අපින් ගන්න බැරි නම් මහානායකලාට කියලා කරගන්න. දැන් කරන්න ඕන වැඩපිළිවෙල හදලා දෙන්න. වෙන කවුරු හරි ගෙනල්ලා කරගන්න. මම නම් කැමති නොකර ඉන්න තරමට. මොකද මගේ ජීවිතේ අයිත් 180ක් දින 360 මොතෙන්ද දාන්න වෙනවනේ. මට ලෝකෙ පුරා යන්න අවස්ථාව තියෙනවා. නමුත් මමට කැමති ඒ වගේ මිනිසුන්ට උදව් කරන්න. ඉතින් වෙන කවුරු හරි අවිල්ල කරනවා නම් ලොකු දෙයක් ඉතින්. ඒකනේ දැන් පූර්ණව මේගොල්ලන්ට අදහසක් ඇවිත් තියෙනවානේ. මුන් ඇවිල්ලා මර්ඩර් කාරයෝ මුන් කුලියට මිනිහ ඔය ඉතින් හරි. කියන්නේ මම කියන්නේ දැන් ඒ අදහසනේ ස්වාමීන් වහන්සේ වෙනස් කරන්න ඕනේ නේ. ඒ මිනිස්සේ අපරාධකාරයෙක් තමයි. එතකොට එතෙන් ඔය හේතු හැබැයි මිනිස්සේ ඔව් ඒක තමයි. දැන් එයාට යාගේ මයින්ඩ් එක දරුණුයිනේ. ඉතින් අපිට පුළුවන් ටික ආදරය කරුණාව දයානුකම්පාව වරන අඟුලිමාල වෙනස් කරේ 1000ක් මරපු මිනිහෙක් වෙනස් කරේ. දැන් මම ඔය කිව්වේ මෑත කාලේ ඉනවා අර විනාඩියකට 9 දෙනෙක් මරපු මිනිස්සෙක් චේන්ජ් වෙච්ච හැටි. ඒ රජවල් වල ඉන්න මිනිස්සු වටිනවා. ඒ නිසා තමයි ගෙනල්ලා විශේෂ ගැසට් කරලා නීති පාදන හදලා අලුතේ ඒ වගේ මිනිස්සුන්ට භාවනා ගුරුවරයෙක් වශයෙන් ජීවත් වෙන්න ඉඩ දීලා තියෙනවා. අපේ රජේ මොකද්ද කරන්නේ? සිටි අර ගෝඨාභය කාලේ මොකද්ද කරේ? සිටි ගාලා ගියා T56න් අල්ලලා දැම්ම මතකේ? නඩුත් නැහැ බඩුත් නැහැ. ඒ බල්ලු වගේ මරලා දානවා. අර ඉස්සර බලු වෑන් එකේ ඉන්නේ. අන්න ඒ වගේ. ඒ වගේ තමයි දැන් මොනවා හරි ප්‍රශ්නයක් වුණා. දැන් මේ ප්‍රශ්නේදී මොකද්ද උනේ? මේ රජේ නම් එහෙම හැසිරුනේ නැහැ.
මේ නමුත් ඒක ඇතුළේ ගිහලා දැන් 36ද කොහෙද මැරිලානේ දෙපැත්තම මැරිලානේ දෙපැත්තම මැරලා. ඔව් ඒ කියන්නේ හැම රජයක් මේ ඊළඟට ඒ කාලේ මම ওই ගෝඨාභය මහත්තයලා මොකද කරේ සුදු වෑන් වලින් උස්සයි යනවා මරලා දානවා. එහෙම මිනිස්සු මරන්න ඕනද අපරාධකාරයෝ කියලා? මම මෙයාලා නම් එක කරන්නේ නැහැ. එහෙම කරන්න ඕනේ. හැබැයි මෙයාලට වැඩපිළිවෙලක් නැහැ. මේ මිනිස්සුන්ගේ විනාශ වෙච්ච මනසක් පරිවර්තනය කරන්න. ඒකට යාලට කරන්නත් බෑ කොහොමත්. ඒක අපි වගේ අයට තමයි කරන්න පුළුවන්. ඉතින් අපේ වැඩ ගන්න ඕන. අපි පඩිය ඉල්ලන්නේ නැහැ. අපිට වැඩක් නැහැ මේ රටක් පෙරලන. අපි කැමති කවුරු හරි එන කෙනා මිනිස්සුන්ට යහපත කරනවා නම් යාට තමයි සපෝට් එක දෙන්නේ. අනිවාර්යයෙන්. ඒක. තව අවුරුදු 3ක් තියෙනවා. මේ මං කියන්නේ පාසල් පද්ධතියට මම කොහොමද කියලා දෙන්න යටිතල පහසුකම් හදන්න. දෙන්නම් බන්ධනාගාර වැඩපිළිවෙලක් දෙන්න. ඊට පස්සේ ක්‍රියාත්මක කරගන්න තියෙනවා. ඒක කරොත් අනිවාර්යෙන් මේගොල්ලොත් ඊළඟටත් බලේ ඉන්නේ මේගොල්ලෝ තමයි. දැන් උතනින් අපි දැන් අරලගම්විල පැත්තට ගියොත් එමු ස්වාමීන් වහන්සේ ඒවත් තාම නිකන් මුදා නොගත් ප්‍රදේශ වගේ තමයි තියෙන්නේ. මං අද එදා ගියාම මං දැක්කේ යට බලනකොට කකුල් වලින් එළියට සපත්තු වලින් එළියට පැනලා ඇඟිලි. ගොඩක් ළමයි. සමහරව කකුල් නැහැ. ඊළඟට මං ෆෝන් එක දාලා බැලුවා ඔස්නත් 37යි. ඇතුලේ කාන්ති කාමරේ අර සීට් වහල රත් වෙලා ඇතුළත් රත් වෙලා. ඉන්න බෑ. ඒක ග්ලෝබල් බොයිලිං තත්ත්වයට ඇවිල්ලා. ඉතින් එතකොට මං කල්පනා කරා ඒ ළමයි AC එකක ඉඳලා නැහනේ. එක කාමරයක් AC කරලා දෙනවා. පුළුවන් නම් දෙකක්. එතකොට අපි අර වැඩසටහන දවසට ඒ ටික මිනිස්සුන්ට බලා ගන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ අලි වැට තියෙනවද ස්වාමීන් වහන්සේ? අලි වැටක් නැහැ. ඒ කියන්නේ ඒ ගමේ මේ සති දෙකකට කලින් මිනිස්සු මරලා තියෙන්නේ. අලි වැටක් නැහැ. අලි වැටක් නැහැ. ඒ කියන්නේ ඉල්ලීමක් කරලා තියෙනවා මිනිස්සු හම්බෙලා නැහැ. එහෙමනම් ඕන තරම් ඇති. ඉල්ලීම් කළා සමහර තැන්වල වැටවල් ඇති. ඔය ගොඩක් දුරට නැති නිසා නැත්තම් මම දැන් අපි ගිහිටියතන ආරණ්‍යයක් තියෙනවා. ඒ ආරණ්‍යයෙන් නිතරම අලි එනවා. අලි මංකඩවල් තියෙනවා. ඒක නම් ප්‍රශ්නයක් නෑ මිනිස්සු ඉඳලා ඒක එයාලත් එක ජීවත් වෙනවා. නමුත් මම කියන්නේ එහෙම නෙවෙයි. දැන් අර ඉස්කෝලේට ඒ ළමයි ආස නැද්ද ලෙදර් බෝල් මං හැවුවා ලෙදර් එක ඒ ළායට ගිහේ මලක් පිපුණා වගේ. මේ ඊට පස්සේ ඒ ළමයි ආස නැද්ද මේ ඒ පහසුකම් විඳින්න? දැන් මේ වගේ ආණ්ඩුවකටත් කරන්න බැන්න කවුද කරන්නේ? දැන් නාමල්ලත් කිය අපි කරයි කියලා. අපි තාවට පස්සේ වා මතක වෙලා යනවා. කවුරු හරි කියයි සජිත් කියයි කරයි කියලා. සජිත් තාම දන්නේ නැහැ ඉතින් ආවට පස්සේ මොකක් ඒද? ආවට පස්සේ ඕවා කොහමද දැන් එන්න කලින් ආණ්ඩුවක් තියෙන්න ඕන අද කරන්නේ මොකද්ද? අවුරුදු දෙකකදී කොතෙන්ටද ගේන්නේ? ඒක මේගොල්ලෝ නම් කියනවා ස්වාමීන් වහන්සේ විපක්ෂයේදී කියන කතා නෑ. නෑ මෙයාලට කිසිම ප්ලෑන් එකක් තිබිලා නෑ බන්ධනාගාර වලට මොකද්ද කරන්නේ? එහෙනම් තිබුණා නම් අද දෙකේදී මෙහෙම වෙන්නේ නෑනේ. තේරුණාද? එහෙනම් අපි මේ ගම්වල ඉස්කෝලේ යනකොට ළමයිගේ කකුල් වලින් පැනපුවා නෑ සපත්තු වල. එහෙනම් මේ දැන් එයාලා එන්න කිසි ප්ලෑන් එකක් නැතුව ඇවිල්ලා තියෙනවා. නෝ ප්ලෑන් මේ කනා chance එකක් ඇදිලා. ඊළඟට ණයටත් නෝ ප්ලෑන්. ඒගොල්ලෝ දැන් හිතන්නේ බලය ගන්න විතරයි. ඒගොල්ලන්ට ප්ලෑන් නැහැ. ආපු ගමන් අවුරුදු 5 කාලේ දාන විතරයි. ඒක තමයි වෙන්නේ. රටේ මිනිස්සුන්ට බුදු සරණයි දෙවියටයි. ඔය හැම කාට එක එක කාලෙට එක එක අවුන්ට අහුවෙවි ඉන්නවා. එච්චරයි. මම කියන්නේ මෙයාලා පුෂ් කළ මුම්මිරි කළ ඉතිරි අවුරුදු තුනේ වැඩට අරගෙන වැඩ ටික ගන්න ඕන මුන්ටමයි දෙන්න ඕන. ඒ මම නම් ප්‍රෙෂර් එක දෙනවා. මම නම් බය නැහැ ඇතුළට දැම්මත්. ඒ මොකද අපි ඡන්දයක් මම ඡන්දේ නොදී ඉඳලා දුන්නේ මට අනුර කුමාර ගැන විශ්වාසයක් තිබුණා මේ මිනිස්සයා මිනිසුන්ට යමක් කරයි කියලා. තාම මේක කැඩිලා නැහැ. හැබැයි මේ යන තව මේ තුනත් මේ විදියට නම් කාලා කන්නි කරගන්න නම් යන්නේ වැඩක් නැහැ. ඒකයි මම කියන්නේ. මම නිතරම කියන්නේ. ඒක මේ තුන වෙනස් කරන්න ඕන. මම දැන් හෑන්ඩ් ෆෝන් නම්බරෙත් ඉල්ලුවා පාර්ලිමේන්තු කෙනෙක්. ඒක ඩිරෙක්ට් යවනවා. අගමැතිලත් යවනවා. යවලි වෙරලා ඒකට රියැක්ට් එතකොට එයා අපි වගේ මෙහෙම සිංහනාද කරන මිනිහෙක් දැක්කම අපි ගෙන්නන්න ඕන. එයාට වැඩ ගොඩක් ඇතිනේ විනාඩි 5කට හරි. විනාඩි 5ට ප්‍රොපෝසල් එක හදලා දෙනවා මේකයි කරන්නේ කියලා. එච්චරයි. අර රාජ්‍ය නිලධාරීන් ගෙනල්ලා ඔයා මොකද්ද කරේ මෙයා මොකද්ද ඒව බහූබූත බෑ. අන්න දෙන්න ඕන. මේක කෙරෙන්න ඕන මේක මෙදාට එච්චරයි. නැත්තම් උයලවල දාන්න ඕන. ඔව් වැඩක් නැහැ. ඉතින් මොකටද උන්ට පඩි ගෙවක මේව කරගන්න. ඒක අපි බලමු ඉතින්නේ ස්වාමීන් අනිවාර්යයෙන් මම හිතනවා මම තාම සුබවාදී බලාපොරොත්තුවක් තියන් කතා කරන්නේ. දැන් ඔය බන්ධනාගාර සිරේ ඒ වගේ අනිත් අඩුතරේ බන්ධනාගාර ටිකයි ඉස්කෝල ටිකයි වගේ ඒ වගේ දෙයක් හරි වෙනස් කරගන්න පුළුවන් ලොකු දෙයක්. ඔව් ඉතින් ඔය කෑලි අන්ත දෙකනේ. ඔව් දැන් නැත්තම් මේගොල්ලෝ අරක පාර්ලිමේන්තුවේ මෙයාලා තුනෙන් දෙකක බලයක් තියෙනවා. කොච්චර වැඩක් කරන්න පුළුවන්. මේ බය වෙන්න හොඳ නැහැ වැඩ කරන්න මිනිස්සුන්ට. දැන් ඔය ඉස්කෝල ටික ගන්නවා මම කියන්නේ ඔය මේ ඉස්කෝලේට කෝටි 2ක මුදලක් ඇති ඔය ටික AC කරලා කෙනෙක් දාලා ඒ කියන්නේ. තව ඔය වගේ අපි ඉස්කෝල 100ක් කියලා දැන් අර යා කිව්වනේ පොඩි තියෙන දැන් ඒක හරි. පොඩි තියෙන ඉස්කෝල එකක් කරලා බස් එකක් දැම්ම නම් හරි. මේ හැමතැනම පොඩියට මෙතන 50යි මෙතන 100යි ළමයින්ට වැඩකුත් නැහැ. එහෙම එකතු කරන්න ඕන. ඒක මම දැක්ක පාර්ලිමේන්තුවේ එහෙම එකක් කියනවා. නමුත් ඒව කෙරෙන්න ඕන. ඒව කරලා ඉවරලා ඔය ඉස්කෝල 100 ඔය පිට බදු මුදල් වලින් වැඩපිළිවෙලක් ඇදුවා නම්
මෙයා යනකොට ඒ අඩුතරම තනි සිගනල් කනුව ගාව තව ළමයට වඩේ විකුණන්න වෙන්නේ හොඳ සමනස් අපි අවසන් කරමු මේ කාලීන දහම කියන්න මේකද අපි දහම කියන මිනිස්සුන්ට එපා කියන්නේ ගස් ගල් වලට කියලා වැඩක් නැහැ නේ. ඒතර හිරකට වැටෙනවා කියන්නේ ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් අකුසල කර්ම වලට. හොඳ මිනිස්සුන්ටත් වෙන්න පුළුවන් අපරාධ කරපු අයටත් වෙන්න පුළුවන්. දැන් මහින්දත් හිරේ ඉඳලා තියෙනවා. ඒ රනිලුත් එක දවසකට ගියා. ඉතින් ඔය ටිල්විල්ලා ඉඳලා තියෙනවා. මුල එතකොට අපි ඕන කෙනෙක් එන්න පුළුවන්. හැබැයි එතෙන්ට ගියාම මිනිස්සෙක් තව ගිනි ගන්න නෙවෙයි. මිනිස්සෙට නිවෙන අර මේ ඇත්තටම බන්ධනාගාරයක් මෙඩිටේෂන් සෙන්ටර් එකක් පල්ලියක් චර්ච් එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් තවත් අපරාධකාරයෝ බිහි කරන තැනක් කියලා වැඩක් නැහැ. තා කුඩු ඔක ඇතුලේ කුඩු තියෙනවා. අර මේ ඔක්කොම තියෙන කවුද වුණා දන්නේ. තව කුඩු කාර්යයට බොන්න නැති අයටත් බලෙන් දෙනවා. හරිද? එහෙම ටිකක් බිහි වෙලා වැඩක් නැහැ. සහ ඒ වගේ ඇක්ටිවිටීස් වල මිනිස්සු යන්නේ නැහැ. මිනිස්සුන්ට හරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා දවස් ඇතුළේ. අනිවාර්යයෙන්. නේද? අනිවාර්යයෙන්. දැන් ලෝකේ දියුණු බන්ධනාගාරවල තියෙන ක්‍රම. ඒගොල්ලෝ බලන්නේ මිනිහා රිහැබිලිටේට් කරලා එළියට දාන්න. අරක තමයි හොඳම ක්‍රමය. ඔයා 10 years ගැහුවට පස්සේ කෙනෙක් වරදට 10 years ගැහුවා කියන්නකො. ඔයා මේ පහේ මේ ප්‍රොජෙක්ට් එක කරන්න. ඔයා එතකොට එයා බලන බන්ධනාගාර නිලධාරී වෙනවා. එයා බලනවා. එයා වකුණු කරනවා. එතකොට අරහෙන් හරියට එක දිනයක් කරාම හරියට එක දිනයක් අඩු වෙනවා. ඉතින් එයා බලන්නේ පහින් කරලා යන්නනේ. ඒතර ව්‍යායාම ටික ඇතුළේ ලස්සන බොඩි එකක් හදාගන්න පුළුවන්. යෝග ටික කරන්න පුළුවන්. මෙඩිටේෂන් කරන්න පුළුවන්. තව මොකක් හරි ඉගෙන ගන්න අභ්‍යාසයක් කරන්න පුළුවන්. ඒතකොට මේ දවසේ පැය 10ක ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. අතනින් මේ 10 කරා කියන්නේ ඒක ඕකේ. කියන්නේ මෙයාගේ මනස වෙනස් වෙලා. අතනින් දෙකක් අඩු වෙනවා. එතකොට ඕනම තෙන්ට එන කෙනෙක් කැමති 10කට ආවම පහෙන් යන්න. ඉතින් එතකොට පහ ඉවර වුණාම පස්සේ බලනවා කට්ටිය බෝඩ් එකක් දාලා මේ ළම මිනිස්සේ ඇත්තටම මේ අපි කියන තැනට වෙනස් වෙලා තියෙනවා. අන්න ජනාධිපති සමාව දුන්නා. එච්චරයි. එච්චරයි කරන්න ඕන. එතන ඕන මීරකාරයෙක් කැමති 20ක් ඉන්න එක 10යි. සා එළියට යන්නේ මිනිස්සෙක් වෙලානේ. මිනිස්සෙක් නෙවෙයි දෙවියෙක් කියලා. දෙවියෙක් වෙලානේ. ඊට පස්සේ බලන්නේ අපි හදනවා මට නම් පුළුවන් ඒ තැනට හදන්න. දැන් අපි ගාව ඉන්න දැන් මං ගාව ඉන්න 30 40ක් මහාන වෙලා. ඒගොල්ලෝ දවස් 30ෙම අනිත් මිනිස්සු වැඩ පඩි හම්බ වෙන්නේ. ඒ තැනට මයින්ඩ් එක පරාර්ථකාමී වෙලා තියෙනවා. හිරකාරය වුණත් අවුරුදු 5ක් අපි වගේ මිනිහෙක් හිටව අනිවාර්යයෙන් මුළු ජීවිතේම එයත් සතුටින් ආධ්‍යාත්මිකව ජීවිතේ. එයා ජීවිතේම එයාගේ සිත කය වචනය බොහෝ දෙනාට යහපත පිණිස යොදවනවා. අපි අවසන් කරමු සෝනස. එනිදී හැම දිනාටම තෙරුවන් සරණයි. ජනාධිපතිතුමා ඇගමතුමා කවුද බණ්ඩාර මේ කවුද මේ බන්ධනාගාර ඇමතිතුමා මේක බලලා කතා කරන්න. මේ අවුරුදු තුනේ වැඩක් කරමු. ස්තුතියි සෝනස.